ගන්න පටන් ගමු ළමයි. හරි. ගාන කියන්නේ A සුමට අසවක්ලු. තව කියනවා B, C, D සුමට සංදි වෙනවා. හරි. එයාලා මුලින්ම අහනවා B තන්තුවේ ආතතිය T නම්. හරි. B ද හයි කරලා තියෙන තන්තුවක් කියලා හිතන්නලු. එයාගේ ආතතිය T කියලා හිතනවලු. T නම් T වලට අගයක් හොයන්න කියනවා. හරි. මෙන්න මේක තමයි රූප සටහන. හරි. බෝවංකඩේ ගානක් හදන්න යන්නේ. හරි. අපි වැඩේ පටන් ගමු. කියනවා t සමානයි 2යි මූල 2 බෙදීම 4යි 2යි කැපිටල් W ඍණ සිම්පල් W බව පෙන්වන්න කියලායි කියන්නේ. හරිද? මුලින්ම තන්තුවේ ආතතිය හොයන්න කියලායි කියන්නේ. තව කියනවා එහි ක්‍රියාව සොයන්න කියලා. ඊට පස්සේ තව කතාවක් කියනවා AD, DC තඬුවල ප්‍රත්‍යයවල සොයා ඒවා ආතතිද තෙරපුම්ද බව ලබා ගන්න කියන කතාව කියනවා. ඒවා කියන්නේ පස්සේ. එතකොට සාමාන්‍ය බෝවංකනයේ ගානකදී ළමයි මේ මෙන්න මේ වගේ ආරම්භයේදී නොදන්නා බලයකගේ හොයන්න දෙනවා. හරිද? එතකොට ආරම්භයේදී මේ දෙන නොදන්නා බලයකගේ හොයන්න නම් අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ගුණය කියන સિદ્ધාන්තය. හුඟක් වෙලාවට නෙමෙයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ ගුණය. අපි බලමු කොහොමද ගුණය පාවිච්චි කරන්න කියලා. ඊට කලින් ගාන පටන් ගන්නදීම කියනවා A කියන්නේ සුමට අසව්වක් කියලා කියනවනේ. නේද? A කියන්නේ සුමට අසව්වක් කියලා කියනවා. එතකොට මේ රූපය, මේ පද්ධතිය, මේ රාමු සැකිල්ල අපි කියන්නේ රාමු සැකිල්ලක් කියලා. මේ රාමු සැකිල්ල සමතුලිතයි. කියන්නේ රාමු සැකිල්ල සමතුලිත වෙලා තියෙනවා. හරිද? අපි සාමාන්‍යයෙන් සමතුලිත බල පද්ධතියක් එක්ක ගණිතණු කරන්න කලින් ඒ සමතුලිත බල පද්ධතිය ඇතුලේ ඇඳිලා තියෙන හැම බාහිර බලයක්ම ලකුණු කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට කායික හරි මම ඇහුවොත් මේ පද්ධතිය මත ලකුණු වෙන්න ඕනේ හැම බාහිර බලයක්ම ලකුණු වෙලාද තියෙන්නේ කියලා ඇහුවොත් හරියට විෂය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් නෑ. ඇයි? ඒ කියන කෙනා සුමට අසව්වක්. ඒ කියන්නේ සුමට අසව්‍ය ප්‍රතික්‍රියාවකුත් තව ලකුණු වෙන්න ඕනේ. මේ ලකුණු වෙලා තියෙන බලවලට අමතරව සුමට අසව්‍ය ප්‍රතික්‍රියාවක් ලකුණු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයි මේ සුමට අසව්‍ය ප්‍රතික්‍රියාව හොයන්නදී කියලා තිබ්බේ නැත්තම් ගොඩක් වෙලාවට සුමට අසව්‍ය ප්‍රතික්‍රියාව හොයන්න කියන්නේ නැහැ බෝවංකනයේ ගාන ඇතුලේ. හැබැයි මේ ගානේ තැනක අහනවා ඒහි ක්‍රියාව සොයන්න කියලා. ඒ කියන්නේ මේ ඒ කියන සුමට අසව්‍ය ප්‍රතික්‍රියාව හොයන්න කියලායි කියන්නේ. පැහැදිලිද? එතකොට සුමට අසව්‍ය ප්‍රතික්‍රියාව හොයන්න කිව්වේ නැත්තම් හරිද? ප්‍රතික්‍රියා බලයක්නේ. අපි සාමාන්‍යයෙන් සාධාරණව හිතනවා මෙන්න මේ වගේ දිශාවකට ඒ කියන අසව්‍ය ප්‍රතික්‍රියා බලය තියෙනවා කියලා. නිකන් දිශාවක් ගැන හිතලා ඔන්න ඒ කියන අසව්‍ය ප්‍රතික්‍රියාව ලකුණු කරා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගානේ ඒ කියන අසව්‍ය ප්‍රතික්‍රියාව අහනවනේ. ළමයි දැන් අසව්‍ය ප්‍රතික්‍රියාව අපි මේ වගේ දිශාවකට කියලා හිතුවේ මේ වගේ දිශාවක් ආවේ කොයි වගේ දෙන්නෙක් පාවිච්චි වෙලාද? දැන් සාමාන්‍යයෙන් මම මෙහෙම උදාහරණයක් කිව්වොත් අපි ඒකතල බල පද්ධති ගානක් ඇතුලේ තිරසට ආපු සංරචකයේ සහ සිරසට ආපු සංරචකයේ එක ලක්ෂයකින් විහිදෙන විදියට ඇඳගෙන මේ බල දෙකේ සංප්‍රයුක්තයේ බල දෙක අතරින් වඩාත් විශාල බලයට ආසන්නව ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. එතකොට මේ R ආවේ ලම්බක බල දෙකකින් නේ. ලම්බක බල දෙකක් පාවිච්චිලා තමයි R කියන කෙනා ආවේ. හරි. එතකොට පැහැදිලි වෙනවා ළමයි මේ ඇදිලා තියෙන ප්‍රතික්‍රියා බලයක් ඔන්න ඔය වගේ දෙකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. කියන ලම්බක බල දෙකක් කලින් තිබිලා ඒ බල දෙක වෙනකොට තමයි තනි සංප්‍රයුක්ත බලයක් අපි මේ දාගෙන තියෙන්නේ. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් අසව්වක ප්‍රතික්‍රියාව හොයන්න කියද්දී අපි අර සංප්‍රයුක්ත සංරචකයේ සංප්‍රයුක්ත බලය විතරක් සංප්‍රයුක්ත බලය නෙමෙයි දාගන්නේ. පැහැදිලිද? මේ සංප්‍රයුක්ත බලය ආපු ලම්බක සංරචක දෙක අපි දාගන්නවා. හරි. මෙයා මම XA විදිහටත් මෙයා මම YA විදිහටත් දාගන්නවා. හරිද? එතකොට ළමයි මේ හරියටම අපි දන්නේ නැහැ XA මේ පැත්තටමද කියලා YA මේ පැත්තටමද කියලා. අපි සාධාරණ අවස්ථාවක් සලකන තමයි ওই වැඩේ කරලා තියෙන්නේ. හරි. ඔතෙන් එන්න රූපේ ලස්සනට ඇඳගෙන කෝණ ටික එහෙම දාගන්න. අපි ලස්සනට වැඩේ කරමු.
හරි. ඔන්න එතකොට ලම්බක බල ටිකක් ලකුණු කරගත්ත. දැන් මේ සමතුලිත බල පද්ධතියේ ලකුණු වෙන්න ඕනේ බාහිර බල සියල්ල ලකුණු වෙලා ඉවරයි. හරි. හොඳට පේද්දි හොඳට දකින්න පුළුවන් බල පද්ධතියක්. හරි. කිසිම අඩුපාඩුවක් නැතුව බල ලකුණු වෙලා තියෙන බල පද්ධතිය. ළමයි ගානක් හදද්දි මතක තියාගන්න ඕනේ. හරි. බලය සම්බන්ධ ගානක් නම් ඒ පද්ධතියේ ලකුණු වෙන්න ඕනේ හැම බලයක්ම ලකුණු කරන්න. හරි. අවබෝධයක් තියෙන්න ඕනේ කොහොමද බල ලකුණු වෙන්නේ කියලා. හැම බලයක්ම ලකුණු කරලා වැඩේ පටන් ගන්න. එතකොට තමයි අපිට ක්ලියර් ගාන හදාන්න යන්න පුළුවන්. හරි. දැන් කැපිටල් T හොයන්න කියලා කියනවනේ. හරි. එතකොට ළමයි අපි බලනවා මේ පද්ධතිය නොදන්නා බල කීයක් තියෙනවද? නොදන්නා බල දැනට අපි ළඟ තියෙනවා මේවා එයා දීලා තියෙන දත්ත x දන්නේ නැහැ y දන්නේ නැහැ t දන්නේ නැහැ. එයා මුලින්ම t නේ හොයන්න කියන්නේ. මම කිව්වා ගෝර්නේ සිද්ධාන්තය පාවිච්චි කරන්න පුළුවන් ගෝර්නේ සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. ඇයි කොහොමද ගෝර්නේ සංකල්පය පාවිච්චි කරන්නේ? සිද්ධාන්තය පාවිච්චි කරන්න පුළුවන් අපිට ළමයි. මම සලකනවා පද්ධතියම සමතුලිතයිනේ. මම මෙහෙම ප්‍රකාශනයක් ලියනවා. ඒ ලක්ෂය වටා වාමාවර්ත ගෝර්නේ පද්ධතියේ සමාන වෙනවා කාටද? බිඳුවට කියලා. ඇයි ඒ ලක්ෂය වටා වාමාවර්ත ගෝර්නේ බිඳුවට සමාන වෙන්නේ? පද්ධතිය සමතුලිතයි. ඒ කියන්නේ මේ සමතුලිත පද්ධතියේ ඕනෑම ලක්ෂයක් වටා වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත ගෝර්නේ කීයට සමාන වෙන්න ඕනද? බිඳුවට සමාන වෙන්න ඕනේ. පද්ධතිය සමතුලිත හින්දා. හරි. ලියන්න. පද්ධතිය සමතුලිත නිසා බලන කෙනාට පැහැදිලිව තේරෙන්න අපි මේ වැඩේ ලියන්නේ. හරි. පද්ධතිය සමතුලිත නිසා ඒ ලක්ෂය වටා නෙමෙයි ඕනෑම ලක්ෂයක් වටා ගෝර්නේ බිඳුවට සමාන වෙනවා. හැබැයි ඇයි ඒ ලක්ෂය විශේෂ වෙන්නේ? අපි දන්නවා ළමයි ඒ ලක්ෂය වටා ගෝර්ණ සලකද්දී x එකෙන් සහ y එකෙන් ගෝර්ණ ඇති වෙන්නේ නැහැ. ඇයි? අපි සලකන ලද ලක්ෂයක් කරාම බලයේ ක්‍රියා රේඛාව ගමන් කරනවා නම් ඒ බල වලින් ගෝර්ණ ඇති වෙන්නේ නැහැ. හරි. දැන් යනවා අපේ වැඩේට. කාගෙන්ද ගෝර්ණ ඇති වෙන්නේ? ඒ ලක්ෂය වටා t කියන බලයෙන් ගෝර්ණයක් ඇති වෙනවා. හරි. ගෝර්ණය කියන්නේ බලයක ක්‍රියාරේඛ බලය ගුණ වෙන්න ඕනේ සලකන ලද ලක්ෂයේ ඉඳලා ඒ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුරේ. හරි. බලය ගුණ වෙන්න ඕනේ සලකන ලද ලක්ෂයේ ඉඳලා ඒ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුරේ. එතකොට පැහැදිලි ළමයි මෙන්න t කියන බලය මෙන්න අපි සලකන ලක්ෂය. හරි. t කියන බලයට මෙන්න t කියන බලයේ ක්‍රියා රේඛාව කොහොම දෙපැත්තට විහිදෙනවා. හරි. අය දික් කරගන්න ඕමනාවක් නැහැ දෙපැත්තට විහිදෙනවා. t කියන බලයේ ක්‍රියා රේඛාවට a කියන ලක්ෂය ඉඳන් ඇදලා තියෙන ලම්බ දුර වෙන්නේ මෙන්න මේ දුර. හරි. හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ළමයි මේ ගානේ කොහෙවත් තැනක දඬුවල දිග දීලා නැහැනේ. දඬු දිගින් අසමානයි කියලා පේන්නත් ඕනේ. හරි. මෙතන තියෙන්නේ සම ද්විපාද ත්‍රිකෝණයක්. මෙතන තියෙන්නේ විෂම පාද ත්‍රිකෝණයක්. එතකොට පාද සමාන වෙන්නේ නැහැ. එතකොට මේ ගූර්ණ ගන්න නම් අපිට දිශා මේ පාදවල දිග දැනගෙන ඉන්න බෑනේ. පාදවල දිග දැනගෙන ඉන්න ඕනේ. මම මෙහෙම හිතනවා. හරි. එක තැනක දිගක් මං හිතනවා. මොකද මේ හිතන දිග මම මේ AB කියලා දිගක් තියෙන්නේ. මං AB දිග 2A කියලා හිතනවා. එතකොට හොඳයිද AB දිග 2A කියලා ගත්ත එක බලමු. එතකොට ඔය 2A කියන්නේ ABD කියන ඍජුකෝණයේ ත්‍රිකෝණේ කර්ණය කියලා පැහැදිලි වෙන්න ඕනේ. හරි. හොඳ තැනක් නේ විශේෂ තැනක් නේ. කර්ණයකට දිගක් ගත්තා අපි. හැබැයි ගාන හදලා ඉවර වෙද්දී අපි අමතරව දාගත්ත A කියන පද ටික අයින් වෙලා තියෙනවා. හරි. ඒකත් ඔලුවේ තියාගන්න. හරි. ඔන්න දැන් පැහැදිලි. මෙන්න T කියන බලය මෙන්න A කියන ලක්ෂය. T කියන බලයට A කියන ලක්ෂයේ ඉඳන් වදින ලම්බ දුර වෙන්නේ 2A. පැහැදිලිව හිතුවොත් A කියන ලක්ෂය වටා T කියන බලයෙන් නැති වෙන්නේ මොන වර්ත ගූර්ණයක්ද? මෙහෙම T කියන බලයේ ඉන්නවා. මෙහෙම A කියන ලක්ෂයේ ඉන්නවා. පැහැදිලි. එන්න මේ ලක්ෂයට ගිහිල්ලා T කියන බලයෙන් අල්ලලා කරක අදිනවා. කොහෙටද කැරගෙන පටන් ගන්න ළමයි? ඒ ලක්ෂය වටා කැරකෙනවනේ. ගෝර්ණය සලකන ලද ලක්ෂය වටා කැරකෙනවා. මෙහෙම බලයක් දුන්නොත් ප්‍රායෝගිකව හිතන්න. මෙහෙම කැඩලා ගිහලා මෙහෙම කැරකෙන්නේ නැහැ. ලස්සනට ඒ ලක්ෂය වටා මෙන්න මේ වගේ පැත්තට කියන ඔල්ලෝසුවේ කටු කැරගෙන පැත්තට විරුද්ධ පැත්තට. අපි කියනවා වාමාවර්ත පැත්තට කැරගෙනවා. අපි සලකන්නේ වාමාවර්ත ගෝර්ණයක්ම තමයි ඒ ලක්ෂය වටා. ඒ හින්දා ධන ගෝර්ණයක් කියලා කියනවා. T ගුණ වෙන්න ඕනේ. ලම්බ දුරින් 2A. ඔන්න ඒ වැඩේ හරි. ඊට පස්සේ යනවා කැපිටල් W කියන බලයට. ළමයි කැපිටල් W කියන බලයට A කියන ලක්ෂයෙන් ඉඳන් වදින ලම්බ දුර වෙන්නේ මෙන්න මෙයා. හොඳට පැහැදිලි වෙන්න ඕනේ. ඔන්න මම මේ ලම්බ දුර ඇන්තා.
A කියන ලක්ෂ්‍යය ඉඳන් W කියන බලයේ ක්‍රියා රේඛාවට වදින ලම්බ දුර එන්න ඔයා. හරි. හැම වෙලේම ළමයි ලම්බ දුරවල් පේන්න නැහැ. හරි. හොඳට රූපෙ දිහා බලලා මේ බලයට ලම්බ දුර මේකයි මේ බලයට ලම්බ දුර මේකයි කියලා හරියට හිතේ ඇදෙන්න ඕනේ. හරියට රූපේ හිතේ මැවෙන්න ඕනේ. හරි. ඒ හින්දා ගණන් එක්ක හොඳට වැඩ කරන්න ලම්බ දුරවල් පේන්න. හරි. හැම දෙයක්ම එහෙමයි. හොඳට පේන්න නම් මේ දේවල් එක්ක හොඳට වැඩ කරලා තියෙන්න ඕනේ. පැහැදිලිද ළමයි? හරි. ඔන්න අපි වැඩේට යනවා දැන්. W කියන බලයෙන් ඒ ලක්ෂ්‍යය වටා මේ මෙහෙම හිතන්න. ඒ වටා මෙහෙම මේ පහළට බලයක් ඔය පහළට බලයක් දුනොත් කොහෙද කැරගෙන පටන් ගන්න? මෙහෙම කැරගෙන පටන් ගන්නවානේ. ඒක දාලම පුරුදු වෙන්න. ඒ කියන්නේ අපි සලකන පැත්තට ඔලොස්සේ කටු කැරගෙන පැත්තට තමයි කැරකෙන්නේ. අපි සලකන්නේ වාමාවර්ත ගුණයක් ඉඳලා ඍණ කියලා ලියනවා. බලය කැපිටල් W පරිස්සමට කරන්න කැපිටල් සිම්පල් මාරුවේ ගොඩ කිරීම ලම්බ දුර වෙන්නේ කවුද? පැහැදිලි ළමයි. කර්ණය දෙකයි ඒනේ. මම මේ AD කියන පාදේ ලියා ගන්නවා. කර්ණයක් එක්ක අංශක 30ත් එක්ක බද්ධ වෙලා ඉන්න පාදේන AD කියන්නේ. ඒ කියන්නේ කීයද? 2a cos 30යි නේ. 2a cos 30යි. AD පාදේ 2a cos 30ක් වෙනවා. හරිද? පොඩ්ඩක් සුළු කරගත්තොත් 2a cos 30 කියන්නේ කීයද? මූල 3 බෙදීම 2යිනේ. දෙකට දෙක සුළු වෙලා AD පාදයේ දිගට උත්තරයක් එනවා කීයයි කියලාද? 3යි මූල 3a කියලා. ඔන්න සුළු කිරීම පැහැදිලි. හරි. කර්ණයත් එක්ක අංශක 30 කියන කෝණයට බද්ධ වෙලා ඉන්න පාදය තමයි 2a cos 30. ඇයි AD හොයාගත්තේ? මට ඕනේ අර කඩ ඉරනේ. ඒක හොයාගන්න විදිහක් නැද්ද? මෙහෙම දෙයක් තියෙනවා හැබැයි ළමයි. හරිද? මෙහෙම දෙයක් තියෙනවා. ඒක හොයන්න ඕමනාවක් නැහැ. හරි. මෙන්න මෙහෙම දෙයක් අපි කරමු. මම D ලක්ෂය හරහා යන්න ඔහොම කඩ ඉරක් අඳිනවා. හැබැයි එයා ABට ලම්බකයි. දැන් මට පේන්න පටන් ගන්නවා A ඇඳපු කඩ ඉරේ දිගම තමයි මෙන්න මේ A ලක්ෂය ඉඳන් W කියන බලයේ ක්‍රියා රේඛාවට වදින ලම්බ දුර වෙන්නේ. මට ඒක කෙලින්ම ගන්න පුළුවන්ද? ඔව් මට කෙලින්ම ගන්න පුළුවන් ඒක. බෑනේ. කෙලින්ම ගන්න බෑ. මේ දිග දැනගෙන හිටියනම් කෙලින්ම ගන්න තිබ්බ අර වැඩේම තමයි කරන්න වෙන්නේ ළමයි. හරි. තේරුමක් වෙන්නේ නැහැ ඒක. අපි මෙහෙමම ගමු. හරි. මං හිතුවේ එකපාර උත්තරේ ගන්න පුළුවන් වෙයි කියලා. හරි. එතකොට මෙයා අපිට ආවා 2a cos 30යි කියලා සුළු කිරීම කරානේ කලින්. මූල 3 බෙදීම 2යි මූල 3ට දෙකට දෙක සුළු වෙලා AD දිග මූල 3a වෙනවා. හරි. පැහැදිලිද දැන්? මට මෙන්න මේ ත්‍රිකෝණයේ දිහා බලන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ. මෙයා දිහා බලලා කර්ණය මූල 3a නේ. නේද? මෙතන කෝණය කීයක් වෙනවද? සමස්ත කෝණය 90ක් ඉඳලා මෙයා 60ක් වෙනවා. කර්ණයත් එක්ක කෝණයත් එක්ක ඒ කෝණයට බද්ධ වෙලා ඉන්න පාදේ නේද දැන් අපිට ඕනේ ලම්බ දුර. ඒ කියන්නේ මූල 3a cos 60යි නේ. මූල 3a cos 60යි නේ. කර්ණයත් එක්ක කෝණයත් එක්ක බද්ධ වෙලා ඉන්න පාදේ මූල 3a cos 60 කියන්නේ අපි දන්න උත්තරේ භාගයයි. සුළු වුණොත් උත්තරයක් එනවා මූල 3ක් a බෙදීම 2යි කියලා. එහෙනම් කැපිටල් W වැඩි වෙන්නේ මූල 3යි a බෙදීම 2. පැහැදිලි. ලස්සනයි වැඩේ. හරි. තව බලනවා. මෙන්න W ඍණ සිම්පල් W කියලා බලයක් තියෙනවා. W ඍණ සිම්පල් W කියන බලයට A කියන ලක්ෂ්‍යයේ ඉඳන් වදින ලම්බ දුර වෙන්නේ මෙන්න මේ ලම්බ මේ කඩිරම තව ටිකක් ඉස්සරහට දික් කරාම W ඍණ W කියන බලයේ ක්‍රියා රේඛාව හම්බ වෙන තැනදී තමයි මෙන්න මේ ලම්බ දුර වදින්නේ. පැහැදිලිද කතාව? ඒ කියන්නේ මේ බලයේ ක්‍රියා රේඛාවට ඒ ලක්ෂ්‍යයෙන් වදින ලම්බ දුර වෙන්නේ මෙයා. හරි. පොඩ්ඩක් හිතලා බලලා මේ ලම්බ දුර රූප සරහණේ වල ඇඳ ගන්න ඕනේ. හරි. බලන්න මේ දිගට දුරක් ගන්න. දිගට උත්තරයක් ගන්න බලන්න. ක්‍රමයක් චුට්ටක් කල්පනා කරා. ඔන්න ලස්සනට අපි වැඩේ කොට දාගෙන යන්නේ. හරි. හොඳට තේරුම් ගන්න ඕනේ. ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම ගානක් එක්ක ඉන්න. හරි. හරියට තියරි ටික ඉගෙන ගන්න. ඒ වැඩි හොඳට කොට දාන්න පුළුවන්. හරි ළමයි. හරි බලමු. මොකද වෙන්නේ? මේ මුළු දිගනේ ඕනේ.
අපි ඒකෙන් පොඩි කොටසක් දන්නවා මූල 3යි බෙදීම 2යි කියලා. මේ ටික හොයාගත්තා නම් හරිනේ. මේ ටික හොයාගත්තා නම් හරි. ඒ දිගට මේ දිග එකතු කරා නම් එතකොට මුළු සම්පූර්ණ ලම්බ දුර එනවා. හරි. මොකද්ද කරන්න පුළුවන්? මට කියන්න මොන වර්ග කෝණයක්ද ඇත්තෙන්නේ? මෙන්න ලම්බ දුර මෙන්න බලය. මෙහෙමනේ. මෙහෙම ඉන්න කෙනාට මෙහෙම බලයක් දෙන්නේ. ඒ කියන්නේ මෙහෙට කරගෙනනේ මෙහෙම කරගෙන. ඒ කියන්නේ යත් දක්ෂිනාවර්තයි. ඍණ බලය වෙන්නේ කැපිටල් W ඍණ සිම්පල් W. ගුණ වෙන්න ඕනේ ලම්බ දුරේ. බලමු ලම්බ දුර කීයද කියලා. මේ දිග හොයාගන්න එපා. ඒ දිග හොයාගන්න මෙහෙම දෙයක් මට කරන්න වෙනවා. එකපාරේ ඒ දිග හොයාගන්න බෑ. හරි. මෙතන තියෙන්නේ සම ද්විපාර්ශ්වික කෝණයක්. හරිද ළමයි? සම ද්විපාර්ශ්වික කෝණයක්. ඒ කියන්නේ මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමාන පාදවල සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙන සිද්ධාන්තය යටතේ තියරිය යටතේ මේ දෙන්න සමාන වෙනවා. මට ලියන්න පුළුවන් ළමයි කර්ණයත් එක්ක කෝණයත් එක්ක නැත්නම් මේ කර්ණයත් එක්ක අංශක 30ට ඉස්සරහින් ඉන්න පාදේ. කර්ණයත් එක්ක කෝණයකුත් එක්ක කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ කවුරු කියලාද? 2a sin 30යි කියලා. 2a sin 30යි කියලානේ. 2a sin 30යි කියන්නේ sin 30 කියන්නේ භාගයයි. දෙකට දෙක සුළු වෙනවා. ඒ පාදයේ දිග a වෙනවා. ඒ පාදයේ දිග a වෙන හින්දා මේ පාදයේ දිගත් මොකක් වෙනවද? a වෙනවා. හරි. සරලව හිතන්න නිදහසේ හිතලා හරි. බර වැඩි දේවල් හිතේ තියාගන්න එපා. හරිද? ලස්සනට ගානත් එක්ක ඉන්න. හිමීට මේ වැඩේ ඉවර කරන්න. උගු දේවල් නෙමෙයිනේ. ගෝර්ණයක් ගන්නවා, දිගක් සලකනවා. එච්චරයි. හරි. ලම්බ දුරක් හොයනවා. ওই දේවල් ටික හරියට ඔළුවේ තියෙනවා නම් මේ වැඩේ ලස්සනට උඩ දාන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. මෙන්න අපි දන්නවා දැන් මෙයා සිම්පල් a කියලා. මම මෙහෙම නිර්මාණයක් කරගන්නවා ළමයි. d ලක්ෂය හරහා එන්න මේ විදිහට d ලක්ෂය හරහා කඩේරක් ගහනවා. ඒ කඩේර w ට ලම්බ වෙන්න වදින්නේ. පැහැදිලි? එහෙම වදින කඩේර මේ කඩේරට මොකක් වෙනවද? මේ කඩේකට මේ කඩේට සමාන වෙනවා. බැරි වෙලා හරි මේ කඩේට හොයාගත්ත කියන්නේ මෙයා හොයාගත්තා වගේම තමයි. එයා හොයන්න ලේසි. මේ අංශක 30යි නම් ඒකාන්තර කෝණ වලින් මේ අංශක 30ක් වෙලා කර්ණයත් එක්ක කෝණයත් එක්ක කෝණයට බද්ධ වෙලා ඉන්න පාදයේ. ඒ කියන්නේ a cos 30යිනේ. a cos 30යි. a cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. සුළු වුණොත් ලස්සන උත්තරයක් එනවා මූල 3යි a බෙදීම 2යි කියලා. මූල 3යි a බෙදීම 2යි කියලා. හරි. මූල 3යි a බෙදීම 2යි කියලා. හරි. මට කියන්න දැන් අපිට ඕනේ සමස්ත දිග මෙයා මූල 3යි a බෙදීම 2යි මෙයා මූල 3යි a බෙදීම 2යි. ඒ කියන්නේ මුළු දිග වෙන්නේ මූල 3යි a බෙදීම 2 ඒවා කීයක්ද? දෙකක් නේ. නැත්නම් මූල 3යි a බෙදීම 2කට මූල 3යි a බෙදීම 2ක් එකතු කරනවා. දෙකට දෙක සුළු වෙනවා. අන්තිම උත්තරයක් එනවා මූල 3යි a කියලා. එහෙනම් w ඍණ w ගුණ වෙන්න ඕනේ මූල 3යි a ගෙන්. සමාන වෙනවා කාටද බිඳුවට. හරි. බල 3කින් විතරයි ඒ ලක්ෂ්‍ය වටා ගෝරණ ඇති වෙන්නේ. පැහැදිලි? ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ සලකද්දී නොදන්නා එක බලයකින් විතරයි ගූර්ණ ඇති වෙන්නේ. ඒ හින්දා අපිට එතනින් නොදන්නා ඒ බලය හොයාගන්න පුළුවන්. හරි. බලමු. බලන්න මේ මුළු ප්‍රකාශනය ඇතුළෙම හරි මේ මුළු ප්‍රකාශනය ඇතුළෙම කවුරු කෙනෙක් ඉන්නවද? සිම්පල් a කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ සිම්පල් a සුළු කරලා දාන්න පුළුවන්. සුළු කිරීම බලන්න. හරි. පොදු සාධකයක් විදිහට එළියට ඇදලා තමයි ඔය ඒට ඒ සුළු කරන්නේ. අපි අතන මේ කරන වැඩේ වැරදි. හරි. සාමාන්‍යයෙන් අපි අර සුළු කිරීමක් යද්දී ඔම නිකන් සුළු කරලා දානවා, අයින් කරලා දානවා. හරි. ඇදලේ. ඒ හින්දා ඔන්න ඒට ඒ සුළු කරලා දැම්මා. t තනි කරන්න බලන්න ළමයි මේකේ. t තනි කරන්න. t තනි කරන්න. හරි. වැඩි සුළු කරමු ළමයි. මට මෙතන ලියන්න පුළුවන් 2යි t කියලා කෙනෙක්. මෙතන ලියන්න පුළුවන් මූල 3යි කැපිටල් W බෙදීම 2ක්. මෙතන ලියන්න පුළුවන් මූල 3යි කැපිටල් W ඍණ සිම්පල් W කියලා. සමානයි බිඳුව. ඊළඟට කරන්න පුළුවන් හොඳම සුළු කිරීම තමයි මේ මුළු ප්‍රකාශනයම කාගෙන් ගුණ කරන එකද? දෙකෙන් ගුණ කරන එක. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රකාශනයක් සුළු කරද්දී නම් මේ හරේ තියෙන පද අයින් කරගන්න. ඒ කියන්නේ මේ මුළු ප්‍රකාශනෙම දෙකෙන් ගුණ කරනවා කියන්නේ මුළු ප්‍රකාශනෙටම පොදු හරයක් ගන්නවා කියන අදහස තමයි. මුළු ප්‍රකාශනෙම දෙකෙන් ගුණ කරනවා කියන්නේ මෙතන ඉන්න පද තුනම වෙන වෙනම දෙකෙන් ගුණ වෙනවා. 2යි t දෙකෙන් ගුණ වුණොත් 4යි t වෙනවා. මූල 3යි w බෙදීම
දෙක දෙකෙන් ගුණ වෙනවා කියන දෙකට දෙක සුළු වෙලා මූල 3යි w විතරක් ඉතුරු වෙනවා. ඍණ මේ ප්‍රකාශනය දෙකෙන් ගුණ වෙනවා කියන්නේ 2යි මූල 3යි w ඍණ w කියලා ලියවෙනවා. පැහැදිලි වෙනවා. අපි හිමීට 4යි t තනි කරගමු. 4යි t තනි වෙනවා. ඍණ මූල 3 මෙහෙට ගියොත් ධන මූල 3ක් වෙනවා. කැපිටල් W. ඒත් එක්කම ඍණ 2යි මූල 3 මෙහෙට යද්දි ධන 2යි මූල 3යි කැපිටල් W ඍණ 2යි මූල 3යි සිම්පල් W කියලා ලියවෙනවා. ඒ වැඩේ පැහැදිලිද කියලා බලන්න. මොකද්ද මම කරේ? ඍණ පදේ හෙට පාය යවන ගමන් මේ 2යි මූල 3න් W ඍණ W කියන කෙනා සුළු කරා. හරි? වරහණ ඉවත් කරා. 4යි t සමාන වෙනවා. සුළු වෙන පද තියෙනවානේ. මූල 3යි w ට 2යි මූල 3යි w එකතු වෙනවා 3යි මූල 3යි w ඍණ 2යි මූල 3යි w කියලා ලියවෙනවා. හරි 2යි මූල 3යි w කියලා ලියවෙනවා. එන්න ඔතෙන්. හරි ළමයි බලමු සුළු කිරීමක් කරන්න. බලන්න මට පුළුවන් මූල 3ක් පොදු සාධකයක් විදිහට මෙයාගෙන් එළියට අදින්නනේ. මූල 3ක් පොදු සාධකයක් විදිහට එළියට අදින්න පුළුවන්. කවුද ඉතුරු වෙන්නේ? 3යි w ඍණ 2යි සිම්පල් w සමානයි 4යි t. හරි. සමානයි 4යි t. පැහැදිලි? මේ ලියුවත් පේනවනේ. ටීට උත්තරයක් ගන්න පුළුවන් මුළු ප්‍රකාශනයම 4න් බෙදලා. හරි. ටීට උත්තරයක් එනවා. මූල 3 බෙදීම 4යි. හරි. මුළු ප්‍රකාශනයම 4න් බෙදනවා කියන මෙයා වෙනම 4න් බෙදෙනවා මෙයා වෙනම 4න් බෙදෙනවා 4ට 4 සුළු වෙලා t තනි වෙනවා. මූල 3 බෙදීම 4යි. 3යි කැපිටල් W ඍණ 2යි සිම්පල් W. පෙන්නන්න තියෙන වෙන උත්තරයක්. හරි. අපිට සුළු කිරීම වල වැරද්දක් උනේ නැහනේ. අපි හරියටම ගත්තානේ වැඩේ. එහෙනම් මේ පෙන්නන්න තියෙන උත්තරේ මොකක් හරි printing mistake එකක් යනවා. අපි හරියටම වැඩේ සුළු කරපු හින්දා හරි මෙන්න පෙන්නන්න තියෙන කතාව. පෙන්නන්න තියෙන්නේ නෙමෙයි. ආදතියට උත්තරයක් හොයන්න කිව්වා. ඔන්න ආදතියට උත්තරයක් කිව්වා. හරි. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරි මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ තමයි හරියට මෙන්න ඕනේ උත්තරේ. හරි. හරි තමයි. ඊට පස්සේ ඔන්න වැඩි ඉවර කරගන්න. ආදතිය හෙව්වා. පද්ධතිය සමතුලිත හින්දා ඒ ලක්ෂය වටා ගුණය ගත්තා. ආදතියට උත්තරයක් ආවා. හරි. ඊට පස්සේ තව කියනවා මේ ලියනවා. හොයන්න කියනවා ඒ ලක්ෂය වටා ඒ සංදිහේ ප්‍රතික්‍රියාව හොයන්න කියනවනේ. ඔව් ඒ ක්‍රියාව හොයන්න කියනවා. ඒ ක්‍රියාව හොයන්න කියනවා. එයත් වෙමු. මම යම කළා දාන්න. හරි. පැහැදිලිව හදන්න ඕනේ. t ප්‍රාප උත්තරේ මම පැත්තකින් ලියා ගන්නවා. t සමානයි මූල 3 බෙදීම 4යි 3යි කැපිටල් W ඍණ 2යි සිම්පල් W කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ ඒ සංදිහේ ප්‍රතික්‍රියාව හොයන්න මොකක්ද අපිට කරන්න පුළුවන් ළමයි. පද්ධතිය සමතුලිතයින් අපිට ඕමනා නම් b ලක්ෂය වටා ගූර්ණයක් සලකන්න පුළුවන්. ගූර්ණය බිඳුවක් වෙනවනේ. එතකොට b ලක්ෂය වටා ගූර්ණයක් ගද්දී කාගෙන්ද ගූර්ණ ඇති වෙන්නේ? x එකකින් ගූර්ණයක් ඇති වෙනවා. y එකකින් ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. මොකද y එකේ ක්‍රියා රේඛාව සලකලා බැලුවොත් දික් කරලා බැලුවොත් b ලක්ෂය හරහාම යන හින්දා. මෙයාගෙන් ගූර්ණයක් ඇති වෙනවා මෙයාගෙන් ගූර්ණයක් ඇති වෙනවා. එතකොට මෙයාගෙන් ගූර්ණයක් මුගෙන් ගූර්ණයක් නොදන්නා එක බලයයි එන්නේ නේ. b ලක්ෂය වටා ගූර්ණය සලකද්දී x එකකින් ගූර්ණයක් විතරයි ඇති වෙන්නේ. එතකොට එතන x එකට උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි එච්චර දඟලන්න ඕනේ නැහැ. මේ පද්ධතිය සමතුලිතයි නමයි. සමතුලිත පද්ධතියක් කියන්නේ තිරස්සි ભેදන බිඳුවක් වෙන සිරස්සි ભેදන බිඳුවක් වෙන ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවක් වෙන පද්ධතියක්. එහෙනම් අපි මේ දත්ත දෙක පාවිච්චි කරනවා. මොකක්ද? පද්ධතිය සමතුලිත බැවින් x සමානයි බිඳුවයි. තිරස්සේ ભેදන සංරක්ෂක වල එකතුව බිඳුවයි.
බලනවා මොනවද පද්ධතියේ තියෙන තිරස් විභේදන සංරචක. ඍණ XA කියලා කෙනෙක් ඉන්නවනේ. XA තියෙන්නේ අපි සලකන පැත්තට විරුද්ධව. ඒ කියන්නේ ඍණ XA. තව තියෙනවා ඍණ T කියලා කෙනෙක්නේ. T ඉන්නේ අපි සලකන පැත්තට විරුද්ධව. ආයේ මේ පද්ධතියේ තිරස් විභේදන සංරචක තියෙනවා. ආයේ තියනවද තිරසට විභේදනය වෙලා නැත්නම් තිරසට විභේදනය කරන්න පුළුවන් බල මොන හරි තියනවද නැහැ. මෙයත් සිරස්, මෙයත් සිරස්, මෙයත් සිරස්. ඉන්න මේ දෙන්න විතරයි. එහෙනම් සංරචකල විදිහට සලකන්න වෙන්නේ මේ දෙන්න විතරයි. මට පුළුවන් ළමයි ලස්සනට ඍණ x එහා පැත්තට පන්නන්න ධන x වෙනවා සමාන වෙනවා කාටද? ඍණ t ට. හරි. මම පොඩක් දෙපැත්ත මාරු කරා. ඍණ x එහා පැත්තට යද්දි ධන x සමාන වෙන්නේ කාටද? ඍණ t ට. XA සමානයි ඍණ t වලට උත්තරයක් ඇවිල්ලා තියෙනවා අපිට මෙහෙම. මම ඒ ආදේශ කරනවා. මූල 3 බෙදීම 4යි 3යි w ඍණ 2යි simple w. හරි. ඔන්න XA ට උත්තරේ ගත්තා. තිරස් විභේදන සලකලා XA ට උත්තරේ ගන්න එක ලේසියිනේ. මේ ගූර්ණයකට යන්න ඕනේ නැහැ. ගූර්ණයට යන එක අමාරුයිනේ. ඇයි ලම්බ දුරවල් හොයාගන්න වෙනවා, ගූර්ණයේ දිශාවල සලකන්න වෙනවා. ඊට වඩා කෙලින්ම තිරස් විභේදන බිඳුවක් කරා XA ට උත්තරයක් ගත්තා පැහැදිලි. හරි. y යටත් උත්තරයක් ගමු කොහොම? y යටත් උත්තරයක් ගමු කොහොම? y යට උත්තරයක් ගන්න. මොකද්ද කරන්න පුළුවන්? y යට උත්තරයක් ගන්න ළමයි අපිට ලියන්න පුළුවන් සිරස් විභේදන සංරචක බිඳුවයි කියලා. බලනවා පද්ධතියේ තියෙන සිරස් විභේදන සංරචක මොනවද? ඍණ y කෙනෙක් ඉන්නෝනේ. ඍණ y කෙනෙක් ඉන්නවා. තව ඍණ කැපිටල් W කෙනෙක් ඉන්නවා. අපි සලකන පැත්තට විරුද්ධවනේ කට්ටිය. තව ඉන්නවා ඍණ කැපිටල් W ඍණ සිම්පල් W කියලා. හරි. සමාන වෙනවා බිඳුවට. හරි. එතකොට සිරස්ස සලකද්දී තිරස්ස ඉන්න කට්ටියගෙන් බලපෑමක් නැහැ. ඒකයි අපි ඒ කට්ටිය සලකන්නේ නැත්තේ. හරි. ඍණ y මං එහා පැත්තට පන්නන්නම් ධන y වෙනවා. එතකොට ධන y ට උත්තරයක් එන්නේ කවුරු කියලාද? ඍණ කැපිටල් W ඍණ W ඍණ W කියලා. හරි. මෙයා එහා පැත්තට පැන්නවා y සමාන වෙන්නේ ඍණ W ඍණ W ඍණ W ට. හරිනේ? සුළු කරමු. ඍණ W ඍණයි ධනයි ඍණ W ඍණයි ධන සිම්පල් W. මෙතනින් හැදෙනවා ඍණ 2යි කැපිටල් W ධන W කියලා. ඔන්න y ට එන උත්තරේ. හරි. මෙන්න A කියන සංදියේ A කියන අසව්වේ සිරස් විභේදනය සහ තිරස් විභේදනය. සිරස් විභේදනය. හරි. එයා කියන්නේ එහි ක්‍රියාව සොයන්න කියලා. ළමයි මෙහෙමයි. එහි ක්‍රියාව සොයන්න පුළුවන්. හරිද? එතකොට එහි ක්‍රියාව හොයද්දී දැන් අපි XA දාගත්තේ මේ පැත්තට කියලානේ. හැබැයි දැන් මෙහෙම හිතන්නකෝ. කැපිටල් W ගියාගේ දැන් කැපිටල් W සිම්පල් W ට වඩා විශාලයිනේ. හරිද? කැපිටල් W සිම්පල් W ට වඩා විශාලයි. එතකොට මේ කැපිටල් W 10ක් වුණා කියලා හිතන්නකෝ. සිම්පල් W 5ක් වුණා කියලා හිතන්නකෝ. නිකන් අපි මේ නිකන් උපකල්පනයක් කරන්නේ. මෙතනින් එනවා 30ක්, මෙතනින් එනවා 10ක්. 30න් 10ක් 20යිනේ. එතකොට වරහණ ඇතුලෙන් එන්නේ ධන උත්තරයක්. ඒ ධන කෙනා ඍණ කෙනෙක්ගෙන් ගුණ වෙන්නේ. ධන කෙනා ඍණ කෙනෙක්ගෙන් ගුණ වුණාට පස්සේ සමස්තේ ඍණ කෙනෙක් එන්නේ නේ. ඒ කියන්නේ ඇත්තටම XA තිබිලා තියෙන්නේ අපි සලකන පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට. හරි. ඔන්න ඒ කතාව ඔළුවේ තියාගන්න. හරිද? ඒකට ඇත්තටම XA තිබිලා තියෙන්නේ අපි සලකපු පැත්තට නෙමෙයි ඊට විරුද්ධ පැත්තටනේ. අපි සලකපු පැත්තට නෙමෙයි ඊට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ මේ වගේ පැත්තකට තමයි XA තිබිලා තියෙන්නේ. හරිද? y තිබිලා තියෙන්නේ කොහෙද? අපි y සලකලා තියෙන්නේ පහළට. y ගැන චුට්ටක් බලනවා. මම මේ y ගෙන් ඍණක් එළියට අදිනවා. කවුද ඉතුරු වෙන්නේ? 2යි කැපිටල් W ඍණ සිම්පල් W. දැන් බලනවා අර විදිහටම අපි නිකන් W ට 10ක් දාලා
සිම්පල් W ට 5ක් දාලානේ වැඩේ බැලුවේනේ. එහෙම හිතන්නේ වැඩි කෙනාට වැඩි අගයක් දාලා අඩු කෙනාට අඩු අගයක් දාලා බලන්න. මෙතනින් එනවා 20ක් අඩු වෙනවා 5ක් 20න් 5ක් ධන 15යි. ධන කෙනෙක්නේ වරහන් ඇතුලෙන් එන්නේ. නේද? එතකොට ධන කෙනා ගුණ වෙනවා ඍණෙන් ඍණ 15යි කියලා එන්නේ නේ. ඒ කියන්නේ එතනින් එන්නේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක්. එහෙනම් ඇත්තටම y යේ තිබිලා තියෙන අපි සලකපු පැත්තට නෙමෙයි ඊට විරුද්ධ පැත්තට. ඒ කියන්නේ ඉහළ පැත්තට. හරිද? එතකොට ඍණ මේ උත්තරය ආවේ මේ පැත්තට x ඒ තියෙද්දිනේ. එතකොට මේ පැත්තට x ඒ ඉන්නවා නම් ඍණ ලකුණ අයින් වෙලා අපිට ලස්සනට ධන උත්තරේ විතරක් x ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දිශාව මාරු කරපු හින්දා ඍණ ලකුණ අයින් කරා. මෙතනත් අපි දිශාව මාරු කරානේ. ඍණ උත්තරය ආවේ පහළට. එහෙනම් ධන උත්තරේ පාවිච්චි කරන්න පුළුවන් ඉහළට. 2w ඍණ සිම්පල් w. ඔන්න ඇත්තටම a කියන අසව්වේ තිරස් විභේදනය සහ සිරස් විභේදනය. හරි. ඒ අසව්වේ ප්‍රතික්‍රියාව හොයන්න කියන්නේ. වඩාත් විශාල බලයට ආසන්නව බල දෙක අතරින් ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. හරි. ලම්බක බල දෙකක ප්‍රතික්‍රියා බලයක්. එහෙනම් අපිට කොහොමද එයා හොයන්න පුළුවන්? ලම්බක බල දෙකක ප්‍රතික්‍රියාව මේවා හොඳට මතක තියාගන්න. සමතුලිතයි නම් x බිඳුවයි y බිඳුවයි ඕනෑම ලක්ෂයක් වටා ගුරුනේ බිඳුවයි. ඒවා ගොඩාක් වමනා වෙනවා ගණන් හදද්දී. හරි. හරියටම මතක තියාගන්න. සමතුලිතයි නම් මේකයි. හරි. යුග්මයකට තුල්ල වෙනවා නම් මේකයි. හරි. ඒවා ඔළුවේ තියෙන්න ඕනේ. ළමයි ලම්බක බල දෙක සංප්‍රයුක්තය හොයන්නේ කොහොමද? අපි දන්නවා ලම්බක බල දෙක සංප්‍රයුක්තයේ වර්ගය සමාන වෙනවා x වර්ගයේ වර්ගය ධන y වර්ගයේ වර්ගයට. ඒ කියන්නේ මූල 3 බෙදීම 4 4 වාරයක් 3w ඍණ 2w ගේ වර්ගය ධන 2w ඍණ w ගේ වර්ගයට එනවා කියන්නේ. ඔන්න හොනේ වැඩේ සෙට් වෙන්නේ නේ. මේක ළමයි සුළු කරන්න. හරි. සුළු කරගෙන යන්න R1 වර්ගයට උත්තරයක් එනවා. මම එක පියවරක් සුළු කරන්න මූල 3 බෙදීම 4 වර්ග වුණොත් මූල 3 වර්ගය 3ක් වෙනවා 4 වර්ගය 16ක් වෙනවා. මෙතන 3w ඍණ 2w ගේ වර්ගයක් කියලා ලියවෙනවා. මෙතන 2w ඍණ w ගේ වර්ගයක් කියලාමයි ලියවෙන්නේ. හරි. පොදු හරයක් ගන්න 3යි ඒත් එක්කම පොදු හරය ගන්න ගමන් මම මෙයා වර්ග කරන්නම්. 9w වර්ගය ඍණ 3 වරක් 2 6යි 6 වරක් 2 12යි w ධන 4w වර්ගය ඒ වරහන වැහෙනවා. පොදු හරයක් ගන්න ගමන් නෙමෙයි අපි වැඩේ කරන්නේ. ඊට පස්සේ 16ට එකටයි පොදු හරය 16 නේ. ඒ කියන්නේ මේ වරහන 16න් ගුණ වෙන්න ඕනේ. ඔන්න ඒ 16 මම ලියනවා. ඊට අමතරව 2w ඍණ w වර්ග වෙන්න ඕනේ. 4w වර්ගය ඍණ 4w ධන w වර්ගය. සිම්පල් කැපිටල් මාරුවේ. ඒත් එක්කම සමස්ත පදයට යටින් 16ක් ලියවෙනවා. හරි. R1 වර්ගයට තමයි මේ උත්තරයක් එන්නේ. R1 වර්ගයට. හරි. R1 වර්ගයට. ඔක සුළු කරන්න. ඔක සුළු කරාට පස්සේ R1 වර්ගයට පැහැදිලි උත්තරයක් එයි. දෙපැත්තෙන් වර්ගමූලයේ සලකලා R1 ට උත්තරයක් ගන්න. ලස්සන උත්තරයක් එන්න පුළුවන්, කැත උත්තරයක් එන්නත් පුළුවන්. මම ආයෙ සුළු කරන්න යන්නේ නැහැ. හරි. වරන් ඉවත් කරන්න. වැඩේ ලේසියිනේ. 9 වරක් 3 ලිය වෙනවා. 12 වරක් 3 ලිය වෙනවා. 4 වරක් 3 ලිය වෙනවා. 16 වරක් 4 ලිය වෙනවා. 16 වරක් 4 ලිය වෙනවා. 16 වරක් 1 ලිය වෙනවා. හරිනේ? ඒක සුළු කරලා වැඩේ ඉවර කරන්න. සුළු කිරීම කරන්න බලන්න. සුළු කිරීම කරන්න. හරි ළමයි. ඔය විදිහට සුළු කරලා R1 ට උත්තරයක් ගන්න. හරි. තව එක දෙයක් කරන්න. මෙන්න මේ R1 කියන කෙනා තිරසත් එක්ක හරි සිරසත් එක්ක හරි හදන කෝණයක් වල ඉවර කරන්න. හරි. මොකද මේ ප්‍රතික්‍රියා බලයනේ අහන්නේ. එතකොට විශාලත්වය සහ යාගේ දිශාව හොයලා පෙන්නන්න ඕනේ. හරි. එතකොට ප්‍රතික්‍රියා බලයේ විශාලත්වය වෙන්නේ. හරි. අපි දන්නවා ළමයි අපිට ලියන්න පුළුවන්
tan alpha y බෙදීම x කියලා. හරි. හරි. y වලට ආපු උත්තරේ 2w ඍණ simple w. මෙයාට පිළිගන්න අර ලස්සන උත්තර නෙමෙයි. හරි. මූල 3 බෙදීම 4යි. 3යි w ඍණ 2w. හරි. සුළු කිරීමක් කරන්න පුළුවන් ඕනනම් ඇල්ෆා තනි කරන්න පුළුවන් ඒකම 4 2w ඍණ w ළඟට යනවානේ. සුළු කිරීම වෙද්දි ඒ කියන්නේ 4 වාරයක් 2w ඍණ simple w බෙදීම මූල 3යි 3යි w ඍණ 2යි simple w tan inverse විදිහට කවුරු තනි වෙනවද? ඇල්ෆා තනි වෙනවා. හරි. අර සුළු වෙන්නේ නැති කැත උත්තර ටිකක් එන්නේ ප්‍රශ්නයක් නැහැ. එයා අහනව නේද ඒවා? ඒකින්ද උත්තරේ ඩෙලිවර් කරා. හරි. දැන් යමු අපි බෝ අංකණයට. හරි. තාම ගාන ඉවර නැහැ වුණා. අපි හෙව්වේ ආතතිය සහ ප්‍රතික්‍රියා බල දෙක විතරයි. හරි. ආතතිය සහ ප්‍රතික්‍රියා බල දෙක විතරයි. හරි. දැන් ළමයි බෝ අංකණය මෙයා කියනවා ඒ ක්‍රියාව සොයන්න කියනවා ඊට පස්සේ මෙයා දත්තයක් දෙනවා ගානේ කැපිටල් W වෙනුවට හරි කැපිටල් W වෙනුවට CI මූල 3යි නිව්ටන් කියලා ගන්නවලු. හරිද? තව කියනවා සිම්පල් W වෙනුවට 25යි මූල 3යි නිව්ටන් කියලා ගන්නවලු. ඔන්න එතකොට එයා ගාන ඇතරම සරල කරලායි තියෙන්නේ. හරි නොදන්නා පද වෙනුවට නිව්ටන්ගේ නගයන් දීලා. හරි. හරි. අපි එතකොට පොඩ්ඩක් දැන් මෙහෙමනේ හැම වෙලේම මේ බෝ අංකණය ගොඩාක් වෙලාවට බෝ අංකණය ගන්න පටන් ගත්තී ඔන්න ඔය විදිහට ගූර්ණයක් සලකලා නොදන්නා t කියලා කෙනෙක් හරි මොකක් හරි නොදන්නා බලයක් හොයන්න දෙනවා. එතකොට මේ නොදන්නා බලය හොයද්දී අපි අඳගත්තු රූපේ දුරවල් ලම්බ දුරවල් ඔය ලකුණු කරනෝනේ අපි. එතකොට මේ රූපෙත් එක්කම ආය අපිට වැඩ කරන්න බෑ ළමයි. ඒ හින්දා මේ වගේම රූපයක් ආපහු සැරයක් ඇඳ ගන්න ඕනේ. ඒක ඇතුලේ ලම්බ දුරවල් එහෙම ලකුණු වෙලා නැති. හරිද? බෝ අංකණයට තමයි. බෝ අංකණයේ අපි දේවල් කිහිපයක් ලකුණු කරනවානේ. ඒ කිහිපය ලකුණු කරන්න අපිට ක්ලියර් රූපයක් තියෙන්න ඕනේ. ඒ හින්දා මම මේ රූපෙම පාවිච්චි කරා නම් ඔය අලුත් රූපයක් ඇඳ ගන්න ඔයාලා. හරි. ඔයාලා අලුත් රූපයක් ඇඳ ගන්න. බල එහෙම තියෙනවා ඈ. මේ ලම්බ දුරවල් විතරයි පේන්න නැත්තේ. ලස්සනට වැඩේ කරන්න ඉක්මනට අදින රූපයක්. හරි. ළමයි එයාට උමනා කරන්නේ හරි. එයාට උමනා කරන්නේ මේනේ. AD සහ DC දඬුවල AD සහ DC දඬුවල ප්‍රතික්‍රියා බල ප්‍රත්‍යා බල ආතතික තෙරපුම් බව ලබා ගන්න කියන්නේ හරි. මට කියන්න ළමයි මෙතන W ඍණ W නේ කැපිටල් W කියන්නේ CA මූල 3යි සිම්පල් W කියන්නේ 25යි මූල 3යි. ඒ කියන්නේ CA 25ක අඩු වෙනවනේ. කීයක් වෙනවද? 75යි මූල 3ක් වෙනවා. 75යි මූල 3ක් තමයි දැන් මෙතන බලය. හරි. මෙතන කියන්නේ කැපිටල් W නේ. ඒ කියන්නේ කෙලින්ම CI මූල 3යි නිව්ටන් වෙනවා. හරිද? බෝ අංකණයේ මූලධර්මයේදී මේ අර බාහිරට ලකුණු වෙලා තියෙන හැම බලයකම ක්‍රියාරේඛාව පොඩ්ඩක් පහළට හරි ඉහළට හරි ලකුණු වෙලා තියෙන පැත්තට දික් කරන්න. හරි. මම ළමයි දැන් x යට සහ y යට උත්තර හොයාගත්තානේ. හැබැයි ඒ වගේ දැන් t ටත් උත්තරයක් හොයාගත්තානේ. ඒවත් WS වලින් හොයාගත්තේ. ඒවට දීලා තියෙන දැන් කැපිටල් W ට සහ සිම්පල් W ට දීලා තියෙනාගේ ආදේශ කරලා t ට මම ක්ලියර් උත්තරයක් ගන්න යන්නේ නැහැ. ඒ කට්ටිය එහෙමම තියනවා. බල විදියට එහෙමම තියලා ඔන්න බෝ අංකණයේදී පළවෙනි කරන පළවෙනි දේ අපි මෙන්න මේ බල වල ක්‍රියාරේඛා කැපෙන විදිහට අපි මේ රූපේ මොකක් කරගන්නවද? රවුම් කරගන්න. හරිද? ඊට පස්සේ අපි දන්නවා මේ බලන්නකො CI මූල 3යි 75යි මූල 3යි මෙන්න මේ දණ්ඩෙනුයි. මේ කලාපේ වෙන් වෙලානේ තියෙන්නේ මේ. ඒ කලාපේ වෙන් වෙලා තියෙන්නේ මේ ටිකේ. මේ රේඛාවෙනුයි මෙයාගෙනුයි මෙයාගෙනුයි මෙයාගෙනුයි. අන්න ඒ වගේ කලාප වලට අපි කියනවා බල කලාප කියලා. හරි.
ඒවට අපි අකුරු දෙනවා. අකුරු හරි ඉලක්කම් හරි. මම ඔන්න අකුරු වලින් යනවා සිම්පල් A කියන කලාපේ. හරිද? ඊට පස්සේ ඔන්න සිම්පල් A කියන කලාපේ පව කරන යද්දි මෙන්න මෙහෙම කලාපයක් හම්බ වෙනවා මේ. හොඳට බලන්න ඕනේ. මේ බලයෙන්ුයි මේ රේඛා මේ දණ්ඩෙනුයි මේ බලයෙන්ුයි තමයි එයා වට වෙලා තියෙන්නේ. හොඳට බලන්න. එයාට අපි ගමු B කියලා. තාම B මේ. තාම B කලාපේ. තාම B කලාපේ. තාම B කලාපේ. දැන් කිහිපයකම හදාගත්ත B කලාපේ ලොකු හින්දා. හරිනේ. ඊට පස්සේ මෙතන ගියොත් මෙන්න දණ්ඩක් බලයක් මෙහෙම රේඛාවක් කලාපයක් C මේ D X Y මෙහෙම කෙනෙක් D E මෙතනත් කලාපයක් නේ. ඔව් කලාපයක් E එළිය තියෙන කලාප ටික ඉවරයි. අතුරට ගියොත් මෙන්න තව කලාපයක් දඩු වලින් විතරක් වට වෙලා තියෙන්නේ. E F G එයත් තව කලාපයක්. ඔන්න පද්ධතියේ බල කලාප ටික ලකුණු වෙලා ඉවරයි. බල කලාප ටික ලකුණු කරන්නේ කොහොමද? බාහිරට ලකුණු වෙලා තියෙන බලවල ක්‍රියාරේඛා පොට්ටක් පහළට දික් කරන්න. ඒ ක්‍රියාරේඛා සියල්ල කැපෙන විදිහට ලස්සනට ඔන්න විදිහට රූපේ වට කරන්න. හරි. පැහැදිලි වෙන්නේ නැහැ. එන්න දෙන්න. එක ගානයි හරියට හදන්න ඕනේ අවබෝධයෙන්. හරි. ලස්සනට වැඩේ කොට දාන්න පුළුවන්. මම නිකන් මේ බල ටික ලියාගන්නේ. මට ඉස්සරහට ආයෙ වුණා වුණොත් උමනා නම් වෙන්නේ නැහැ. හරි ළමයි. ඔන්න ගෝවාංකණය. අපි ගෝවාංකණයේදී ප්‍රත්‍යා බල සටහනක් අඳිනවා. ඒ ප්‍රත්‍යා බල සටහන අඳින්න ඔය අපි වෙන් කරපු බල කලාප පාවිච්චි කරලා. පැහැදිලිද? ප්‍රත්‍යා බල සටහනක් අඳින්න යන්න. අපි ඒක අඳින්නේ කොහොමද? අපි ලකුණු කරපු බල කලාප පාවිච්චි කරලා. කොහොමද බල කලාප පාවිච්චි කරන්නේ? ළමයි මේ පද්ධතියේ තියෙන ලක්ෂයක් තෝරගන්න කියනවා. හැබැයි ඒ ලක්ෂය තෝරගද්දී ඒ ලක්ෂය වටා වාමාවර්තව කැරකෙන්න ඕනේ. ලක්ෂය තෝරගෙන ඒ ලක්ෂය වටා වාමාවර්තව කැරකෙන්න ඕනේ. කැරකෙද්දී ඒ ලක්ෂය වටා වාමාවර්තව කැරකෙද්දී නොදන්නා බල දෙකකට වඩා හම්බ වෙන්න බෑ. නොදන්නා බල දෙකයි උපරිම හම්බෙන්න පුළුවන්. හැබැයි තව දන්න බලයක් හෝ බල කිහිපයක් තියෙන්නත් ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? ලක්ෂයක් තෝරගන්න ඕනේ. ඒ ලක්ෂය වටා වාමාවර්තව කැරකෙන්න ඕනේ. තව වාමාවර්තව කැරකෙද්දී නොදන්නා බල දෙකකට වඩා තියෙන්න බෑ. කියන්නේ නොදන්නා බල උපරිම තියෙන්න පුළුවන් දෙකයි. තව දන්න එක බලයක් හරි දන්න බල ගොඩක් හරි තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දන්න බල අනිවාර්යෙන් එකක් තියෙන්න ඕනේ. ඒ මම කියපු කතාවට මේ රූපේ දිහා බලද්දි ගැළපෙන හොඳම ලක්ෂය කවුරු වෙනවද? C කියන ලක්ෂය වෙනවා ළමයි. පැහැදිලිද? ඔන්න අපි C කියන ලක්ෂයෙන් තමයි වැඩේ පටන් ගන්න. හරි. C කියන ලක්ෂයෙන් තමයි අපි වැඩේ පටන් ගන්න. C කියන ලක්ෂයෙන් වැඩේ පටන් ගමු. මම බෝඩ් එකේ උඩ කොටසක් පොඩ්ඩක් පාවිච්චි කරන්න. ඔන්න C ලක්ෂයට යනවා. බලමු මේ C ලක්ෂය හොඳ වෙන්නේ කියලා. තමයි C ලක්ෂය වටා වාමාවර්තව කැරකෙන්න කියලානේ කියන්නේ. ඔන්න C වටා වාමාවර්තව කැරකෙන්න කියලා කියන්නේ. තමයි අපි ඔන්න පටන් ගන්න හදන්නේ කලාපයකට පයින්න ඕනේ මුලින්ම. කලාපයකට රින් ගන්න ඕනේ. ඔන්න ඒ කලාපෙට රින්ග. දැන් ඒ කලාපේ තමයි මම ඉන්නේ. හරිද? ඒ කලාපේ ඉන්න කෙනා ඇවිදගෙන යනවා. ඔන්න ඇවිදගෙන යනවා. දැන් ඔන්න B ට පයින්න යන්නේ. B ට පැන්නා. ඒ කලාපේ නම් B කලාපෙට පැන්නා. ඒ කලාපේ නම් B කලාපෙට පැන්නා. ඒ කලාපේ නම් B කලාපෙට පනිද්දී පහු වෙන්නේ මොන වගේ කෙනෙක් කියලා හිතනද ඔය? A ඉඳන් B ට යද්දි A ඉඳන් B ට යද්දි එයාට පහු වෙනවා මෙන්න මේ වගේ ඉරක් නේ. මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මෙහෙමයි හිතන්නේ ළමයි. A ඉඳන් B ට යනවනේ. A ඉඳන් B ට යද්දි පහු වෙන්නේ මොන වගේ කෙනෙක්ද? මෙහෙම 75යි මූල 3යි කියලා කෙනෙක්. එයා පහළටනේ. මේ බලයේ දිශාවත් එක්ක තමයි අපි එයා දිහා බලන්නේ. A කලාපේ ඉඳන් B කලාපයට යද්දී පහළට 75යි මූල 3යි කියලා කෙනෙක්. ඔන්න එතකොට ඒ දකින දේ අපි ප්‍රත්‍යා බල සටහනකින් නිරූපණය කරන්න යන්නේ.
කොහොමද මේ දකින්න දේ ප්‍රත්‍යවල සරහනකින් නිරූපණය කරන්නේ? A ඉඳන් B ට යද්දි පහළට 75යි මූල 3ක් නේ. A ඉඳන් B ට යද්දි පහළට 75යි මූල 3ක්. A ඉඳන් B ටනේ යන්නේ. ඊතලයේ තියෙන්නේ ඉහළ ඉඳන් පහළටනේ. අපි එතකොට හිතනවා ඉහළ ඉඳන් පහළට A ඉඳන් B ට යන්නේ. එතකොට A කොහෙද ඉන්න ඕනේ? ඔන්න ප්‍රත්‍යවල සරහන ඇදෙන හැටි. හරි? හොඳට තේරුම් ගන්න. A ඉඳන් B ටයි යන්නේ. හරි? A ඉඳන් B ටයි යන්නේ. A ඉඳන් B ට. ඔන්න දිශාව තීරණය නිරූපණය කරලා ඉවරයි අපි. A B. ඔව්. A ඉඳන් B ට පහළටනේ. එතකොට A ඉඳන් B ට පහළට කියලා කියවෙද්දී A උඩ ඉන්න ඕනේ, B පහළ ඉන්න ඕනේ. කියවන කෙනා දන්නවා A ඉඳන් B ට කියන්නේ A ඉහළ ඉඳලා B පහළ ඉඳලා නැත්තම් මේ 75යි මූල 3 කොහේ ඉඳන් කොහෙට තිබිලා තියෙන්නේ? ඉහළ ඉඳන් පහළට තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රේඛාවේ දිග කීයක් වෙනවා කියලා අපි හිතනවද? 75යි මූල 3යි වෙනවා කියලා හිතනවා. අපි හැබැයි මෙන්න මේ දාගන්න දත්ත දාගන්න ඕනේ පැන්සලෙන් ළමයි. ඇයි දන්නවද? මේ ප්‍රත්‍යයබල සටහන ඇතුලේ මේ කලාපවලට අමතරව මොකුත් සටනේ දත්ත තියෙන්න බෑ. එයාලා එහෙම කියනවා. හරි. දෙකක් තිබ්බට ප්‍රශ්නයක් නෑ. දත්ත ගොඩක් තියෙන්න බෑ. එයාලට මේ ප්‍රත්‍යයබල සටහන හරි පැහැදිලිව, හරි ක්ලියර් විදිහට තියෙන්න ඕනේ. ඒ හින්දා අපි වැඩි බල ලකුණු කරන්න යන්නේ මේ ඌමනා කරන දත්ත මේ දත්ත ඌමනා වෙනවා. ඒ හින්දා ඒවා නිකන් පැන්සලෙන් ලකුණු කරගන්න. හරි. හරි. ඔන්න තේරුම් ගන්න ඕනේ වැඩේ ඈ. A ඉඳන් B ට A කලාපේ ඉඳන් B කලාපයට යද්දි පහුවෙන්නේ මේ වගේ කෙනෙක්. ඒ කියන්නේ පේනවනේ 75 මූල 3 ඊතලයේ තියෙන්නේ පහළට. එහෙනම් ඒක අපිට ගලපන්න වෙන්නේ A උඩ B පහළ කියලා. හරිනේ? පැහැදිලිව තේරුම් ගන්න. එක ගානක් හරියට ගන්න. ලස්සනට වැඩි කොට දාගන්න පුළුවන්. හරි. ඔන්න දැන් B කලාපේ ඉන්නේ. C වටා තමයි කැරකෙන්නේ. C ලක්ෂයේ වටා තමයි කැරකෙන්නේ. ඔන්න B කලාපේ. තව B කලාපේ. තාම B කලාපේ. තාම B කලාපේ. තාම B කලාපේ. ඔන්න B කලාපේ ඉඳන් මොන කලාපෙට පයින්නවද? මේ කලාපේ F. B කලාපේ ඉඳන් F කලාපයට පයින්නවා ළමයි. B කලාපේ ඉඳන් F කලාපයට පනිද්දී පහුවෙන්නේ මොන වගේ කෙනෙක්ද මේ? පහුවෙලා තියෙන්නේ තිරස් කෙනෙක්නේ. B කලාපේ ඉඳන් F කලාපයට පනිද්දී පහුවෙන්නේ තිරස් කෙනෙක්. ඒ කියන්නේ BF කියන කෙනා මොකක් වෙන්න ඕනද? තිරස් කෙනෙක් වෙන්න. BF කියන කෙනා මොකක් වෙන්න ඕනද? තිරස් කෙනෙක් වෙන්න ඕනේ. අපි දන්නවා B තියෙන තැන. හැබැයි අපි දන්නේ නැහැ F තියෙන තැන. හැබැයි BF තිරස් වෙන්න ඕනේ. මට පුළුවන් ළමයි. මොකක් කරන්නද? මෙන්න මේ B හරහා යන්න කඩ ඉරි වලින් ඝන ඉරක් නෙමෙයි අඳින්නේ. පැහැදිලිව මතක තියාගන්න. කඩ ඉරි වලින් ওই විදිහට කඩ ඉරක් ලකුණු කරන්න. මෙන්න මේ කඩ ඉරේ කොහේ හරි තැනක කවුරු ඉන්නවා කියලා හිතනවද? F ඉන්නවා කියලා හිතනවා. හරි. ඔන්න අවබෝධයෙන් යන්න. වැඩි ලස්සන වෙන්න යන්නේ. හරි. එන්නොතෙන් හරි. එතකොට ළමයි මෙහෙමයි. මට කියන්න අමතක වුණා. අපි නොදන්නා බලය හොයන්න රූප සටහනක් අඳිනවනේ. ඒ රූප සටහන එක කොලයක අඳින්න. ඒ කොලේ ඇඳලා අර නොදන්නා බලය ගණනය කිරීම කරලා ඒ කොලේ අයින් කරන්න. හරිද? ආයේ ඒ කොලෙත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ. ඒ කොලේ වැඩක් නැහැ. ඊට පස්සේ අලුත් කොලයක් ගන්න. හරිද? ඒ කොලේ අපිට උමනා කරන දැන් බල කලාප ටික ලකුණු කරගන්න ආයෙත් රූප සටහන අඳින්න බෑ. ආයෙත් ඒ රූප සටහන වෙනම ලස්සනට කොලයක වෙනම ඇඳ ගන්න. හරිද? එතකොට දැන් එක කොලයක අපි එක පැත්තක මෙයා ලස්සනට ඇඳගෙන තියෙන්නේ. එයා පැත්තකින් තියාගන්නවා. පැත්තකින් තියාන ප්‍රත්‍යාබල සටහන අඳින වෙනම කොලයක් ගන්නවා. අපිට මේ කොලේ මේක ඇඳපු කොලේ එහා පැත්තේ මේක ඇඳ දඟලන්න බෑ. පැහැදිලිද? එහා පැත්ත හරවහර මෙහා පැත්ත හරවහරව යද්දි වැඩේ අමාරුයි. වැඩේ වෙලා යනවා. වැඩේ පැටලෙනවා. ඒ හින්දා මොකද්ද හොඳම දේ? මෙයා එක කොලයක ඇඳ එයා පැත්තකින් තියාගත්තා. ප්‍රත්‍යාබල සටහන අඳින්න වෙනම කොලයක් තියාගත්තා. ලස්සනට දෙන්න දිහා බල බල ලස්සනට බැලන්ස් එකේ වැඩේ යනවා. හොඳයි එතකොට වැඩේ. හොඳයි නේද? හොඳයි. හරි. දැන් ඔන්න F කලාපේ ඉන්නේ. හැබැයි F ඉන්න තැන අපි හරියටම දන්නේ නැහැ.
ඔන්න F කලාපේ ඉන්න යා තව කැරකෙනවා. ඔන්න F ඉඳන් මොන කලාපෙට පයින්නවද? A කලාපෙට පයින්න. F ඉඳන් A කලාපෙටයි පයින්නේ. මොකද්ද? F ඉඳන් A කලාපෙටයි පයින්නේ. මට කියන්න ළමයි පහුවෙන්නේ මොන වගේ කෙනෙක්ද? F ඉඳන් Aට යටදී පහුවෙන්නේ මෙහෙම කෙනෙක්නේ. මෙහෙම තිරසක්. ඔහොම මේ ආනත කෙනෙක්. ඒ ආනත කියන මේ තිරසත් එක්ක කොච්චර ආනතියක්ද? රූපෙ දිහා බැලුවම පේනවා ඒ ආනත කෙනා තිරසත් එක්ක අංශක 30ක ආනතියක්. මේ හොඳට බලන්න. ඒක සරලව හිතන්න. F ඉඳන් Aට යද්දි පහුවෙන්නේ මෙහෙම කෙනෙක්නේ. පැහැදිලි පේනවනේ. ඇස් දෙකෙන් පේනවනේ බලද්දි. F ඉඳන් Aට යද්දි පහුවෙන්නේ මෙහෙම කෙනෙක්. එහෙම කෙනා කියන රූප සටහන දිහා බැලුවම තිරසත් එක්ක අංශක 30ක් ආනත කෙනෙක්නේ. ඒ කියන්නේ ළමයි මම කියනවා අපි හිතනවා FA මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ තිරසත් එක්ක අංශක 30ක ආනතියක් වෙන්න ඕනේ. F ඉන්න තැන ගන්නෙ නැහැ. A ඉන්න තැන ගන්නවා. FA කියන්නේ අංශක 30ක ආනතියක් තියෙන කෙනෙක්. A ඉන්න තැන දන්නවනේ. එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. A ඉන්න තැන හරහා චූටි තිරස් කඩීරක් ගහගෙන හරිද? A හරහා අදිනවා අංශක කීයක ආනතියක් තියෙන කෙනෙක්ද? A හරහා කඩේටක් අදිනවා අංශක 30ක ආනතියක් තියෙන කෙනෙක්. A හරහා අංශක 30ක ආනතියක් තියෙන කඩේරක් අදිනවා. මට ඒ කඩේර මේ පැත්තෙන් මෙහෙටයි මේ පැත්තෙන් මෙහෙටයි දික් කරන්න පුළුවන්. හරිද? ඇයි අංශක 30ක ආනතියක්ම අදින්නේ? අපි A ඉන්න තැන දන්නවනේ. F ඉන්න තැනනේ හොයාගන්න හදන්නේ. FA කියන කෙනා අංශක 30ක් ආනතයිනේ. ඒ කියන්නේ ඒ හරහා අංශක 30ක රේඛාවක් අඳිනවා. ඔළුවට එන්න ඕනේ ඒ ඇඳෙන රේඛාවේ කොහේ හරි තැනක කවුරු ඉන්න ඕනේද? F ඉන්න ඕනේ. මේ ඇඳෙන කඩීරේ කොහේ හරි තැනකත් F ඉන්න ඕනේ. මේ ඇඳෙන කඩීරේ කොහේ හරි තැනකත් F ඉන්න ඕනේ. එහෙනම් මේ කඩීර දෙකම හම්බ වෙන තැන තමයි කවුරු ඉන්නේ? F කියන කෙනා ඉන්නේ. ඔන්න ලස්සනයි වැඩේ ළමයි. හරි අපි ලස්සනට ගැලපුවා වැඩේ. හරිද? පැහැදිලිව තේරුම් ගන්න. දැන් මට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන් තියෙන රේඛාවයි මෙතන ඉඳන් මෙතෙන් තියෙන රේඛාවයි මොන ඉරි කරන්නද? ඝන ඉරි කරන්න. හරි. ඝන ඉරි කරලා පැහැදිලිව දාන්න මෙතන ලක්ෂය කවුරු කියලාද? F ලක්ෂය. මෙතන ලක්ෂය F. හරි. හොඳට ශාමිතිය පේන්න ඕනේ මේ දේවල් ඒ හරහා යන පොඩි තිරසක් ගහගත්තා. හොඳයි. එතකොට තිරසත් එක්ක ලස්සනට 30 ආනත වෙන්න අපිට රේඛා ඛණ්ඩය ඇඳ ගන්න පුළුවන්. ඒව පුරුදු වෙන්න. ඒවා තමයි හොඳ දේවල්. හරි. එන්නත් ඒ. හරි ළමයි. ඔන්න එතකොට C ලක්ෂය වටා වාමාවර්තව කැරකිලා ඉවරයි දෝ. ඒකෙන් පටන් ගන්න Aටම ආවනේ. එතකොට අපි කියනවා ඒ ලක්ෂය වටා වාමාවර්තව කැරකිලා වැඩ ඉවරයි. තාම හැබැයි වැඩ ඉවර නැහැ. අපි මේ ප්‍රත්‍යාබල හොයන්න යන්නේ. හරිද? ප්‍රත්‍යාබල හොයන්න ළමයි. හරි. අපි තව ඇඳ ගන්න වෙනවා මෙන්න මේ වගේ වගුවක්. හරිද? මෙහෙමයි. ඒ වගුවත් වෙනම කොලයක ගහගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ක්ලියර් කවුද මෙයා ප්‍රත්‍යාබල සටහන අඳින කොලේ ක්ලියර් තියාගන්න. කොලේ මැදින් මෙයා අඳින්න පටන් ගන්න. හරිද? හොඳට ලොකුවට පැහැදිලි වෙන්න එයා ඇඳ ගන්න. හරිද? මේ ගහන වගුව වෙනම කොලයක ඇඳ ගන්න. හරිද? කොලයක එක පැත්ත තමයි අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ. එක්සෑම් එකේදී ඕන තරම් අපිට කොල දෙනවා. හරි හින්ද ගැටලුවක් නැහැ. කොළ නාස්තියක් එහෙම ගැටලුවක් නැහැ. ඊට වැඩිය නාස්තිකම් කරනවා. හරි. ඒ හින්දා එහෙම නාස්තිකම් කරනවා කියලා එහෙම කරන්න එපා. ඒ වුණාට තමන්ගේ වැඩේ හරියට කරන්න, තමන්ගේ කාලය ඉතුරු කරගන්න, ඒ වැඩේ කරන්න වෙනවා ළමයි. හරි. නාස්තියක් වුණාට කරන්න දෙයක් නැහැ. හරි. තමන්ට අවබෝධ වෙන්න ඕන. හරි. දැන් මොකද්ද ඔය අදින වගුව? මොකද්ද ඔය අදින වගුව? අපි මෙහෙම ගහමු වගුව මෙතනින් ගහන්නම් මම. හරිද? වගුවේ තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක්. දණ්ඩ කියලා තියුවා. ආතතිය තෙරපුම බලය. හරි. ඔන්න අපි අදින් වදින වගුව. දණ්ඩ ආතතිය තෙරපුම බලය. දැන් වගුව පුරවන්නේ යන්නේ. බලනවා C වටා කැරකෙද්දි පහුවන දඩු මොනවද? C වටා කැරකෙද්දි ළමයි AB A ඉඳලා B කලාපෙට ගියා දණ්ඩක් නෙමෙයි පහුනේ බලයක්.
B කලාපයට යනවා. B ඉඳන් F කලාපයට යනවා. B ඉඳන් F කලාපයට යද්දි පහුවෙන්නේ CB කියන දණ්ඩ. ඒ දණ්ඩට ගැලපෙන බල කලාපය වෙන්නේ B ඉඳන් F ටනේ. අන්න ඒකත් ලියා ගන්න. CB දණ්ඩ කලාපය වෙන්නේ BF. කලාපය වෙන්නේ BF නේ. කලාපය වෙන්නේ BF. ආතතියක්ද තෙරපුමක්ද? බලමු මේක කොහොමද හොයන්නේ කියලා. කලාපය උනේ BF ආතතියක්ද තෙරපුමක්ද? බලමු. ළමයි C ලක්ෂය වටානේ කැරකෙන්නේ. ඒක අපි උඩින් ලියලා තියෙන්නේ ඈ. C වටා තමයි කැරකෙන්නේ. C වටා තමයි කැරකෙන්නේ. කියවෙන්නේ කොහොමද? BF නේ. BF. බලනවා BF ඇඳිලා තියෙන්නේ කොහොමද? BF ඇඳිලා තියෙන්නේ BF මෙහි ඉඳන් මෙහෙට. ඔන්න හිතන හැටි. BF මෙහි ඉඳන් මෙහෙට. අපි හිතනවා මෙහෙමනේ. ඒ කියන්නේ මෙහෙම ඊතලයක්. කැරකුණු ලක්ෂය ළඟට යනවා. කැරකුණු ලක්ෂය ළඟට ගිහිල්ලා දණ්ඩ මත ලකුණු කරනවා. කොහොම ඊතලයක්ද? එහෙම ඊතලයක්. ඒ කියන්නේ කොහොම ඊතලයක්ද? මෙහෙම ඊතලයක්. ඒ ඊතලයට සමාන ප්‍රතිවිරුද්ධව B ලක්ෂයෙන් වැටෙනවා ඔහොම ඊතලයක්. හරිද? මේ ඊතලේ දාන්නේ අපි කැරකෙන ලක්ෂය ළඟට ගිහිල්ලා. හොඳට තේරුම් ගන්න ඈ. කියුනේ B පහුනේ BF කියුනේ BF මෙහි ඉඳන් මෙහෙට කැරකුනේ C ලක්ෂය වටා. එහෙනම් C ගෙන් මෙහෙට ඊතලයක්. අපි කියනවා දණ්ඩක් මත මේ විදිහට බල ලකුණු වෙනවා නම් එයා මොකක් කියලාද? ආතතියක් කියලා. හරි. ආතතියක් කියලා. එන්න ඔතෙන්න. හරි ළමයි. ඔන්න එතකොට CB දණ්ඩට දැනෙන්නේ ආතතියක් කියලා ලකුණු කරගත්තා, හොයාගත්තා. ඒ ආතතියේ විශාලත්වය නැත්නම් බලය කීයද? ඒ බලය වෙන්නේ ළමයි CB දණ්ඩට දැනෙන බල කලාපේ BF නේ. BF බලනවා. කොච්චර දිගක්ද? මේ රූප සටහනේ දිගෙන් තමයි බලයේ විශාලත්වය වෙන්නේ. හරි. මේ රූප සටහනේ BF ගේ දිගෙන් තමයි CB දණ්ඩේ බලයේ විශාලත්වය වෙන්නේ. හරි. එහෙනම් යා හොයන්න ලේසි ළමයි. මෙයාංශක 30යි මෙයාංශක 30යිනේ ප්‍රතිමුඛ කෝණ වලින් නේද? එයා 30ක් වුණොත් ඒකාන්තර කෝණ වලින් මෙයා 30ක් වෙනවා. මෙහෙම බල මේ කෝණෙ හැම ගොඩක් ලකුණු කරන්න එපා. හැම ලකුණු කරන දත්වයක්ම කෝණයක්ම ගොඩක් normal පැන්සලේ ලකුණු කරලා තියන්න. හරිද? මෙයාංශක 30යිනේ. මෙයාංශක 30යි. මම ලියනවා tan 30ට අගයක්. ඇයි tan 30ට මගයක් හොයන්නේ? ලියන්නේ. tan 30 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. සම්මුඛ පාදයේ කීයක් වෙනවද? 75යි මූල 3ක් වෙනවා. අපි හොයන්නේ කවුද? BF නේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ BF නේ. දැන් tan 30 තමයි ගැලපෙන්නේ. tan 30 කියන්නේ 1ට මූල 3යි සමානයි 75යි මූල 3 බෙදීම BF. BF හරස් කුලිත කරන්නේ 75 මූල 3 මූල 3න් ගුණ වෙනවා 3ක් වෙනවා. 5ක් 3 15යි 21යි 22යි. BF ට උත්තරයක් එනවා නිව්ටන් 225යි කියලා. ඔන්න හොඳ ලස්සන රවුම් උත්තරයක් ආවා. හරි. දැන් ළමයි මෙහෙමයි. තව එයා ගානේ අහන්නේ AD සහ DC දණු වල ප්‍රතික්‍රියා. අපි හෙව්වේ CB. CB හොයන්න වෙනවා ළමයි කොහොමද අපිට? CD හොයමු බලන්න. CD දණ්ඩේ ප්‍රත්‍යා බලය අපි කොහොමද කියවන්නේ? C වටා වාමාවර්තව කැරකෙන්නේ F කලාපයේ ඉඳලා A කලාපයට. FA බලනවා ඇඳිලා තියෙන්නේ කොහොමද FA? FA ඇඳිලා තියෙන්නේ පහළ ඉඳන් ඉහළටනේ. එහෙනම් වදින ඊතලය මොකක්ද? ඉහළට. කියවෙන්නේ කොහොමද? C වටා වාමාවර්තව කැරකෙද්දී කියවෙන්නේ FA කියලා. බලනවා FA ඇඳිලා තියෙන්නේ පහළ ඉඳන් ඉහළට. එහෙනම් කැරකෙන ලක්ෂය ළඟට ගිහිල්ලා මොන වගේ ඊතලයක්ද දාන්නේ? කැරකෙන ලක්ෂය ළඟ ඉහළට ඊතලයක්. එහෙනම් ඊට සමානව එයා බැලන්ස් වෙන්න D ළඟට D පැත්තට පහළ D ඊතලයක් වැටෙන්න ඕන. ওই විදිහට බල ලකුණු වෙනවා නම් දණ්ඩක් මත ওই විදිහට බල ලකුණු වෙනවා නම් අපි කියනවා මොකද්ද? යා තෙරපුම් බලයක් කියලා. එහෙනම් දණ්ඩ CD උදා වුණු බල කලාපය වෙන්නේ FA
තෙරපුමක් බලනවා කීයද? එහෙනම් CD දණ්ඩ මත වැටුණු තෙරපුම හොයන්න FA ගේ දිගේ හෙව්වනම් හරි. FA ගේ දිගේ හෙව්වනම් හරි. අංශක 30 දන්නවා. මෙයා මූල 75 මූල 3යි කියලා දන්නවා. කර්ණය නේද දැන් අහන්නේ. sin 30 ලිව්වොත් හරිද? හරිනේ. sin 30 ලිව්වොත් හරිද ළමයි? ඔව්. සම්මුඛ පාදයේ කීයද? 75යි මූල 3යි. ලියවෙන සම්බන්ධතාවයේ ෂුට්ටක් ඉතින් ඔයාලා හිතන්න ඕනේ. කර්ණය තමයි කවුද? FA නේ. අපිට ඕමනා FA තමයි කර්ණය. sin 30 භාගයයි සමානයි 75යි මූල 3 බෙදීම FA. FA ගුණ වෙනවා එකෙන් FAමයි. 75 ගුණ වෙනවා දෙකෙන් 150යි නේ. එහෙනම් FA ට උත්තරයක් එනවා 150යි මූල 3යි නිව්ටන් කියලා. හරි. 150යි මූල 3යි නිව්ටන්. ලස්සනයි වැඩේ. හරි. හරි. ඔන්න දැන් එයා හොයන්න කියපු එක දණ්ඩක ප්‍රත්‍යවලය අපි හෙව්වා. එයා හොයන්න කිව්වේ DC හොයන්න කිව්වා. තව AD හොයන්න කියනවා. මෙන්න මෙයා හොයන්න කියනවා. දැන් අපි C වටා කැරකිලා ඉවරයි. ඊට පස්සේ කවුරු වටා කැරකෙන එකද හොඳම? කවුරු වටා කැරකෙන එකද හොඳම? D වටා කැරකෙන එක තමයි ළමයි හොඳම. D වටා කැරකෙන්නේදී අපිට එයා අහන AD දණ්ඩ සලකන්න පුළුවන්. එහෙනම් D වටා කැරකෙන්න. B වටා කැරකිලා D වටා කැරකෙන එක ප්‍රායෝගික නෑ, ගැලපෙන්නේ නැහැ. එයා අහන දේවල් වලට විතරක් උත්තර දෙන්න. හරි. එයා CD දණ්ඩ ඇහුවේ නෑ. හැබැයි අපිට CD දණ්ඩ හොයාගන්න වෙනවා. හරි. නැත්නම් අපිට ඉස්සරහට ගන්න හදන්න බෑ. ඔන්න D වටා කැරගෙන යන්නේ. හරි. මම ඒක අර ප්‍රත්‍යයබල සටහනේ උඩින්ම C ඔන්න D වලට යනවා. මේ පිළිවෙලට ඒකත් ලියවෙන්න ඕනේ. හරි. හොඳයි. එතකොට මේ ගණනය කිරීමුත් හරිද? අර වගුවට පහලින් වගුව වෙනම රූප සටහනකින් කොලයකනේ යන්නේ. ඒ වගුවට පහලින් මේ ගණනය කිරීම ටිකක් යන්න ඕනේ. හරි. ඒවත් මේ නොසලකා හරින්න එපා. ඒවත් උවමනා කරනවා. හරි. එන්න වැඩේ පැහැදිලිව කරන්න. හරි. ඔන්න එතකොට මෙතන මැකුණානේ. C වලට ගියා. දැන් D වලට ගියා. හරි. දැන් ඔන්න D ලක්ෂණය ළඟ ඉන්නේ. කොහොම කරගෙන පටන් ගන්නවද? කොහොම කරගෙන පටන් ගන්නවද? අපි E කලාපයට ගිහිල්ලා වැඩේ පටන් ගමු. කලාපයක් තෝරගන්න මුලින්ම. හැබැයි ඒ කලාපේ හොඳ වෙන්න ඕනේ. හොඳ වෙන්න ඕනේ කියන්නේ E කලාපෙද ඔන්න වාමාවර්තව කරකෙද්දී ඒ කලාපෙටනේ යන්නේ. එතකොට EA කියන්නේ CI මූල 3යි. එතකොට තමයි හොඳ වෙන්නේ. ඇයි? අපි දන්නවා බලය දන්නවා. බල කලාපයකින් බල කලාපයට මාරු වෙද්දී කොච්චර බලයක්ද පහු වෙන්නේ කියලා දන්නවා. ඒ වගේ කලාප දෙකක් තමයි තෝරගන්න ඕනේ. E ඉඳන් Aට යද්දී පහළට CI මූල 3ක්. එතකොට ළමයි A ඉන්නේ මෙතනනේ. E ඉඳන් Aටනේ යන්නේ. E ඉඳන් Aට තමයි යන්නේ. එතකොට E උඩ A පහළ කියලා තේරෙන්න ඕනේ. E ඉඳන් Aට යන හින්දා මුලින්ම කියවෙන කෙනා තමයි උඩ ඉන්න ඕනේ. ඊට පස්සේ කියවෙන කෙනා තමයි පහළ ඉන්න ඕනේ. EA CI ළමයි A මෙතන ඉන්නවනේ. ඊට උඩින් A තියෙන්න ඕනේ. එතකොට EA CI මූල 3ක් වෙන්නත් එපා. එහෙනම් හරියටම E ඉන්නේ කොහෙන්ද? Aට කොච්චර උඩකින්ද? CI මූල 3ක් උඩකින්. හරි. E ඉන්නේ Aට CI මූල 3ක් උඩකින්. අන්න පැහැදිලි. රූප සටහන අඳිද්දි කොලේ මැදින් පටන් ගන්න. අපි දන්නේ නැහැ කොහෙට මේ ප්‍රත්‍යවල සටහන ඇඳෙයිද. කොලේ වම් පැත්තට දකුණු පැත්තට ඉහළට පහළට දන්නේ නැහැනේ. එහෙනම් තමයි අපි මැදින් පටන් ගන්න. ඔන්න එහෙනම් මෙයා කඩිරක් යන්න ඕනෙත් නැහැ. මට පුළුවන් ඝණිරකින් මේ කඩිර යා කරන්න. හරියටම Aට කොච්චර උඩකින්ද E ඉන්නේ? CI මූල 3ක් උඩකින් A ඉන්නවා. CI මූල 3ක් උඩකින් A ඉන්නවා. ලස්සනයි වැඩේ. දැන් E කලාපේ ඉන්නේ. sorry A කලාපේ ඉන්නේ. ඔන්න තව යනවා. A කලාපේ. ඔන්න A කලාපේ ඉඳන් F කලාපයට පයින්නවා. A කලාපේ ඉඳන් F කලාපයට. A කලාපේ ඉඳන් F කලාපේ ඇඳිලා තියෙන අවු නේද? මේ A ඇඳිලා තියෙන. A කලාපේ අඳින්න දෙයක් නැහැ. ඔන්න යනවා. F කලාපේ ඉන්නේ. F කලාපේ ඉඳන් මොන කලාපයට පයින්නවද? G කලාපයට. F කලාපේ ඉඳන් G කලාපයට මෙහෙම කෙනෙක් නේද පහුවෙන්නේ මේ? මෙහෙම කෙනෙක් පහුවෙන්නේ. ඒ කියන්නේ F කලාපේ ඉඳන් G කලාපයට ඇදිලාමයි මෙහෙම කෙනෙක් පහුවෙන්නේ. එහෙම කෙනා බලන්න තිරසත්වයේ කොච්චර කෝණයක් හදනවද කියලා. පොඩ්ඩක් හිනා D හරහා යන පොඩි කඩේක් ගහ ගන්න. මෙයා අංශක 30යි නම් ඒකාන්තර කෝණවලින් මෙයා 30ක් වෙනවා. හරි. හැම වෙලේම බල කලාප දෙක පහුවෙන
දණ්ඩ තිරසත් එක හදන කෝණේ ක්ලියර් බලන්න මොකද්ද කියලා. එතකොට හොඳයි. FG මෙහෙම කෙනෙක්. ඒ කියන්නේ හොයාගත්ත අපි තිරසත් එක අංශක 30ක් හදන කෙනෙක්. පැහැදිලි වෙන්න ඕන දැන්. FG කියන කෙනා තිරසත් එක අංශක 30ක් හදන කෙනෙක් වෙන්න ඕන. හරිද? දැන් FG කියන කෙනා තිරසත් එක අංශක 30ක් හදන මෙහෙම කෙනෙක් වෙන්න එපා. අපි F ඉන්න තැන දන්නවනේ. G ඉන්න තැන දන්නේ නැහනේ. එහෙනම් අපිට පුළුවන් F හරහා යන පොඩි තිරසක් ඇඳ ගන්න. ඒක ඇඳිලා තියෙන්නේ. F හරහා යන පොඩි තිරසක් ඇඳගෙන තිරසත් එක්ක අංශක කීයක් හදන කෙනෙක් අඳිනවද? තිරසත් එක්ක අංශක 30ක කෝණයක් හදන ලස්සන කඩිරක් අඳින්න. ඔන්න. හරි. තිරසත් එක්ක අංශක 30ක කෝණයක් හදන ලස්සන කඩිරක් අඳින්න. පැහැදිලිව ලකුණු කරන්න මෙතන අංශක 30යි කියලා. මේ කඩේරේ කොහේ හරි තැනක කවුරු ඉන්නවද? G කියන කෙනා ඉන්නවා. බැලුවට මේ ආනතියට මේ ආනතිය සමාන වෙන අදින්න දෙන්නම 30යිනේ. පොඩක් වෙනස් වෙලා තමයි. හරි. ඔයාලා අදින්න ඕන ලස්සනට. ඔන්න G කලාපේ ඉන්නේ. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ G කලාපේ ඉඳන් E කලාපයටනේ. G කලාපේ ඉඳන් E කලාපයට. යම් බලන්න G කලාපේ ඉඳන් E කලාපයට. හරි. ඉක්මන වැඩ ඉවර කරමු. තමයි G කලාපේ ඉඳන් E කලාපයට යන්න ඕනේ. ඔන්න G කලාපේ ඉඳන් E කලාපයට යනවා. වාමාවර්තන කරකින්නේ. පහුවෙන්නේ මෙහෙම කෙනෙක් නේ. පහුවෙන්නේ ළමයි මෙහෙම කෙනෙක් ඔය පේනවනේ. බැලුව ලෝක සරණ දිහා බැලුව ලස්සනට පේනවා. එහෙම කෙනා කියන්නේ බලන්න පැහැදිලිව තිරසත් එක අංශක කීයක් හදන කෙනෙක්ද? 60ක් හදන කෙනෙක්. තිරසත් එක්ක අංශක 60ක් හදන කෙනෙක්. ඒ කියන්නේ GE කියන්නේ තිරසත් එක්ක අංශක 60ක් හදන කෙනෙක්. අපි ළමයි E ඉන්න තැන දන්නවනේ. E පේනව නේද? E ඉන්න තැන දන්නවනේ. මම පොඩ්ඩක් E පහලට ගන්නම්. හරි. පේන්න ඕන නිසා. E ඉන්න තැන දන්නවා. E හරහා යන පොඩි තිරසක් ගහගෙන අපි අදින්න යන්නේ දැන් GE මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ GE කියන කෙනා තිරසත් එක 60ක් හදන්න ඕනේ. එහෙනම් මම E හරහා අදිනවා තිරසත් එක්ක අංශ කීයක් හදන කෙනෙක්? අංශ කීයක් හදන කෙනෙක්? හරියටම E හරහා අංශක 60ක් හදන කෙනෙක් නේ. sorry. E හරහා යන අංශක 60ක් හදන කෙනෙක්. ඔව්. අදින්න. එතකොට ළමයි ඔය ඇඳෙන කෙනා මට කියන්න මේ රේඛාවට සමාන්තර කෙනෙක්ද නැහැ. ඒ රේඛාව කියන්නේ තිරසත් එක අංශක 30ක් හදන කෙනෙක්, මෙයා අංශක 60ක් හදන කෙනෙක්. හරි. එතකොට සමාන්තර කෙනෙක් වෙන්නේ නැහැ. හරි. එකත් ඔළුවේ තියාන අඳින්න. හරි ළමයි. දැන් ඔන්න අපි කවුද අඳින්න යන්නේ? GE අඳින්නනේ යන්නේ. අපි හොයාගත්ත GE කියන කෙනා තිරසත් එක්ක අංශක 60ක් ආනදයි කියන්නේ. ඔන්න තිරසත් එක්ක අංශක 60 ආනත කඩේර මං අඳින්න යන්නේ. මට කියන්න ළමයි දැන් මේ කඩේර බැරි වෙලා හරි මේ ඔහොම ගිහිල්ලා F හරහාම යන්න පුළුවන්. F හරහාම ගියොත් F ලක්ෂයේ මතම තමයි G ලක්ෂයේ ඉන්නේ. එහෙම අවස්ථාවක් අපිට හම්බ වෙනවා. මට කියන්නේ එහෙම ඇදුනොත් රූපේ හරියද වැරදිද? රූපේ හරියද වැරදිද? දැන් නිකමට හිතන්න. ඔහොම කඩේර ඇඳුනා. ඒ අංශක 60ක ආනතිය F හරහා ගියා. එතකොට ළමයි මෙහෙම දෙයක් වෙන්න ඕන. කොහොමද යද්ද? මෙයා අංශක 60යි නම් ප්‍රතිමුඛ කෝණ වලින් මෙයා 60ක් වෙලා මෙයා 30ක් වෙන්න බෑ. එයා 30ක් වෙන්න ඕන. මෙතන කෝණේ 90යිනේ. මෙතන කෝණේ 90යි. මෙතන කෝණේ කියන්නේ ප්‍රතිමුඛ කෝණයෙන් 30යි. මේ ඔක්කොම එතකොට 120යි. මෙතන 120යි, මෙතන 30යි. මෙතන කෝණයක් කීයක් වෙන්න ඕනද? 30ක් වෙන්න ඕනේ. මෙතන ඔක්කොම 150යිනේ. 30යි, 90යි, 30යි, 150යි. 180ක් හැදෙන මෙයා 30ක් වෙන්න ඕනේ. එහෙම වුණොත් මෙයා 30යි, මෙයා 30යි හින්දා මෙයා දීපාදශ කෝණයක්. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් මං කියන්නේ. මෙයා 100යි මූල 3යිනේ. මේ දිග කීයයි කියලා දැවිලා තියෙන්නේ? AF
නැත්නම් f 150යි මූල 3යි කියලා අවිලා තියෙනවා. ඒ කියන්නේ මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ අංශක 60 කියන ආනතිය බැරි වෙලාවත් f හරහා යන්න බෑ. බැරි වෙලා හරි මේ දිග 100ක් වෙලා තිබ්බනම් අනිවාර්යෙන් මේ අංශක 60ක ආනතිය කවුරු හරහාම යනවා. f හරහාම යනවා. හරි? ඒ හින්දා ඒ ගැනත් අදහස් තියාගන්න. හරි? ඒවත් බලන්න ඕනේ. ඔය සරහන අඳින්න බෑ. එතකොට අපි අඳිමු අංශක 60 ගානතියක් හැබැයි f හරහාම යන්නේ නැහැ. හරි? ඔය එතකොට සමාන්තර වෙනවා වගේ අඳිනවා. අනතිය වැඩි කරමු පොඩ්ඩක්. ඔන්න ඔය වගේ කෙනෙක් නේ. ලස්සනට අඳින්න. අංශක 60 ගානතියක්. හරි? අංශක 60 ගානතියක්. මේ කඩේිරෙත් කොහේ හරි තැනක කවුරු ඉන්නවද? අපි යන්නේ ඔය EG නේද? ඔව් EG නේ යන්නේ අපි. මේ කඩේිරේ තැනකත් කොහේ හරි G ඉන්නවනේ. මේ කඩේිරේ කොහේ හරි තැනකත් G ඉන්නවනේ. එහෙනම් G හරියට මෙන්න කොතන? මෙන්න මෙතන. හරි? දැන් ගණීරට නම් මෙයා ගණීරක් වෙනවා. මෙයා ගණීරක් වෙනවා. ලස්සනට හිතන්න වැඩේ. ලොකුවට බරක් ගන්න එපා ඔළුවට. හරි? ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. දැන් අපිට උමනා කරන දණ්ඩ විතරක් අපි හදාගමු. අපිට ඕනේ DA දණ්ඩේ ප්‍රතික්‍රියාව කියවෙන්නේ D වට අනක අරගෙන GE කියලා කියවෙන්නේ. GE පහළ ඉඳන් ඉහළටනේ. එහෙනම් D ලක්ෂය ළඟට ගිහිල්ලා පහළ ඉඳන් ඉහළටනේ. ඒ කියන්නේ ඉහළට ඊතලයක්. D වලට ගිහිල්ලා ඉහළට ඊතලයක්, A ළඟට ගිහිල්ලා A පැත්තට ඊතලයක්. හරි. තීරණය කරන්නේ D ළඟට ගිහිල්ලා තමයි මේ වැඩේ. ඒ කියන්නේ මොකක්ද? AD දණ්ඩට දැනෙන්නේ බල කලාපයේ සැලකුවොත් GE මොකක්ද දැනෙන්නේ? තෙරපුමක් නේ. තෙරපුමක්. තෙරපුම් බලය කීයද? තෙරපුම් බලය හොයාගන්න නම් මෙන්න මේ GE හොයාගන්න වෙනවානේ. ඔව් GE හොයාගන්න වෙනවා. හරි. GE හොයමු බලන්න. GE හොයාගන්න වෙනවා. GE හොයමු බලන්න. හරි ළමයි. අපි හොයාගන්න ඕනේ දැන් GE දිග. මෙන්න මේ දිග හොයාගන්න ඕනේ. හරි? එකපාර හොයන්න බෑ. හරිද? ඔන්න මම මෙහෙම නිර්මාණයක් කරනවා. මුලින්ම මෙන්න මේ කෝණය කීයද? මේ සම්පූර්ණ කෝණය කීයද? මම මේ අඳින මේ තිරසක්නේ අඳින්නේ මම G හරහා යන්නේ. එතකොට මෙයා 30යි නම් මෙයාත් අංශක 30ක් වෙනවා. මෙයා 60ක් නම් ඒකාන්තර කෝණ වලින් මෙයාත් 60ක් වෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ කෝණය කීයක් වෙනවද ළමයි? අංශක 90ක් වෙනවා. ඔන්න පළවෙනි ජ්‍යාමිතියේ කාරණාව. හරිද? ලස්සනට බලන්න ඈ. මෙයා 30ක් වෙන ඉඳන් මෙයා 30ක් වුණා. ඒකාන්තර වලින් මෙයා 60ක් වුණා. ඒ කියන්නේ සමස්ත කෝණය 90යි. මෙතන කෝණය කීයද ළමයි? සරල රේඛාවක් මත පිටිපත්ත කෝණ වලින් එයා 120ක් වෙනවා. හරිද? දැන් මම මෙන්න මෙහෙම නිර්මාණයක් කරගන්නවා. කොහොම නිර්මාණයක්ද? මෙතන ඉන්නේ ඉලක්ෂය. මේ A හරහා යන්න මම ඇඳ ගන්නවා ඉස්සරහා පාදයට ලම්බකයක්. මොකක්ද ඇඳගන්නේ? A හරහා යන්න ඉස්සරහා පාදයට ලම්බකයක් ඇඳ ගන්නවා. හරිද? ඇඳගෙන මම මෙහෙම දෙයක් ලකුණු කරනවා. ළමයි දැන් මේ චතුරස්‍රය පේනවා නේද දැම්ම? ඔයාලට නේද? මේ චතුරස්‍රය පේනවනේ. හරි. උදට අහගන්න ඈ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ 360යි. එතකොට මෙයා 90යි, මෙයා 90යි, මෙයා 120යි. එතකොට මේ කෝණ තුන එකතුව කීයද? 90 90 180යි. තව 120ක් එකතු වුණොත් සමස්තයේ අංශක 300ක් වෙනවා. ඒ කියන්නේ මේ කෝණයේ අංශක කීයක් වෙන්න ඕනද? 360ක් සම්පූර්ණ කෝණය 360ක් ඉඳලා මෙයා අංශක 60ක් වෙන්න ඕනේ. එතකොට ළමයි ඒ අංශක 60ක් වෙන්න බෑ. මෙයා අංශක 30යිනේ. ඒකාන්තර වල කෝණ වලින් මෙයා අංශක 30ක් වෙලා නැත්නම් ප්‍රතිමුඛ කෝණ වලින් මෙයා 30ක් වෙලා මේ කෝණයේ අංශක කීයක් වෙනවද?
අංශක 30ක් වෙනවා. මුළු කෝණය 60ක් වෙන්න ඕනේ. හරිද? දැන් මට කියන්න මෙන්න මේ චතුරස්‍රය මොකක්ද? ත්‍රිකෝණාශ්‍රයක්ද, සමචතුරාශ්‍රයක්ද, සමාන්තරාශ්‍රයක්ද? මොකක්ද? පොඩි අදහසක් දෙන්න බලන්න මට. මෙන්න මෙයා ත්‍රිකෝණාශ්‍රයක්වත් සමාන්තරාශ්‍රයක්වත් සමචතුරාශ්‍රයක්වත් වෙන්නේ නැහැ ළමයි. ඇයි ඒ? දැන් මේ පාදෙන මේ පාදේ සමාන්තරයි දෝ. මෙන්න කෝණ දෙකේ එකතුව 180ක් හැදෙනවා. කෝණ යුගලක එකතුව 180ක් නම් එයාට මෙයා සමාන්තර වෙනවනේ. මිශ්‍ර කෝණ වලින් එහෙම වෙන්න ඕනේ. හරිද? දැන් මට ඕනේ ළමයි. දැන් එතන මම උත්සාහ කරේ දැන් මෙයාට මෙයා සමාන්තර වූ පමණින්ම මෙයාට මෙයා සමාන වෙන්නේ නැහැනේ. එහෙම සමාන වෙන්න නම් මෙයාට මෙයත් සමාන්තර වෙන්න ඕන. සම්මුඛ පාද සමාන්තරයි නම් සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ කියන්නේ සම්මුඛ කෝණ සමාන වෙනවා. හරිද? මට ඒ දත්තේට යන්න බෑ, ඒ උපකල්පනයට යන්න බෑ. මොකද මෙයාට මෙයා සමාන්තර වුණාට මෙයාට මෙයා සමාන්තර වෙන්නේ නැහැ නේ. මෙයාට මෙයා සමාන්තර නම් මේ කෝණ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ. හැබැයි 180ට වැඩි වෙනවා. මේ කෝණ දෙකේ එකතුව 180ක් වෙන්න ඕනේ. එතකොට මෙයාට මෙයා සමාන්තර වෙන්නේ නැති හින්දා මෙයා සමාන්තර ආශ්‍රයක් වෙන්නේ නැහැ. මම මෙහෙම දෙයක් කරනවා. හරිද? ඔන්න දැනට මම මේ ගාන හදද්දි මට හිතෙන හොඳම දේ මම කරන්නේ. හරිද? මම මේ E සහ F කියන ලක්ෂ දෙක යා කරනවා කඩේකට. හරිද? EF යා කරා. දැන් පේන්න ඕන ඔයාලට FBE කියන ලොකු ඍජුකෝණී ත්‍රිකෝණය. පේනවද? මෙන්න මම ඇඟිල්ලෙන් පෙන්නනවා. හරිද? මට කියන්න ළමයි මට කියන්න මෙතන කෝණය 30යි නේ. මෙතන කෝණය 30යි. මෙතන මුළු කෝණය 90යි. මේ මුළු කෝණය 90යි. එතකොට මට මේ කෝණය ගැනවත් මේ කෝණය ගැනවත් හරියට අදහසක් ගන්න බෑනේ. මෙයාට මෙයා සමාන නෑනේ. අපි අර කලින් කිව්වේ මම මේ පාදෙට මේ පාදේ සමාන නැති හින්දා මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න විදියක් නැහැ. මෙතන 90යි මෙතන 30යි 120යි වුණා කියලා මෙයා 30 30 ගානේ වෙන්න බෑ. හරිනේ? ඒකත් හරි. එතකොට ඒ කෝණ හොයාගන්න විදියක් නැද්ද අපිට? ළමයි අපි දන්නවා මේ BF දිග දන්නවනේ. BF දිග කීයද? 225යි. BF දිග 225යි. හරි. BF දිග 225යි. මොකක්ද කරන්නේ? මෙතන කෝණය හරි මෙතන කෝණය හරි පොඩ්ඩක් හොයාගත්තා නම් හරි.